සුබදවසක් ඔගොලු හැමෝටම අපි මෙලෑස්ති වෙන්නේ ලයිෆ ඉන් ද ප්ලේස් පෝඩ්කාස්ට් එක ඔගලන්ට අරගෙනන්න. ඇතරම ඔගොල මේ වෙන කොටත් ගොඩක් අය බලලා තියෙනවා මගේ YouTube චැනල් එක ලයිෆ ඉන් ද ප්ලේස් එතන ජීවිතය. මුලින්ම කියන්න ඕනේ තැංකව් චැනල් එක බලපු අයට කමෙන්ට් කරපු අයට සබස්ක්‍රයිබ් කරපු අයට හැමෝටම මේ මොකද විශේෂයෙන්ම මේ වගේ ෆලට්ෆෝර්ම් එක ඔගලංව හම්බ වෙච්ච එක මේ වගේ පලට්ෆෝර්ම් එකක් ඇතුළේ කතා කරන්න හම්බුවෙන එක. ඉතිං පෝඩ්කාස්ට් එකට හවොත්න් ඇයි අපි පෝඩ්කාස්ට් එකක් කරන්නේ ඇයි මම ඔගලන්ට පෝඩ්කාස්ට කරගෙන හිතුව කියන එක එක ප්‍රදගත් කාරණයක්. එකට හේතුව තමයි ඇතරම මම ගෙනාපු වීඩියෝස් ඒවා මේ වීඩියෝ එක ඇතුළේ කරන ඩිස්කෂන් එකට ඇත්තටම ටයිම් එක මදි තව කියන්න තියෙන දේවල් වලට එකන ඒ හැම එකක්ම හරිම එකනේ කතා කරන්න ගොඩාක් දේවල් තියෙන ටොපික්ස්. ඉතිං ඔගොල්ලු බලපු වීඩියෝ එක නෝපෑන්ස් ටියවබ්‍රයිඩ් එක ඉංගලන් වල ලන්ඩන් වල කරපු නෝපෑන්ස් ටියවබ්‍රයිඩ් එක පවා ඒ වගේ වීඩියෝ එකක්. ඉතිං මම එහින්ද හිතුවා වීඩියෝ එක බේස් කරගත්තු පෝඩ්කාස්ට් එකක් හැම වීඩියෝකටම පස්සේ අරගෙන එන්න කියලා. කියන්න ඕනි පටන් ගන්නකොට මේ හින්ද මොකක්ද මේ වැඩේ මොකක්ද මේක තියෙන ස්ට්‍රක්චර එක කියලා. එතන මම මේ වැඩේ ගැන කල්පනා කරේ මේ පෝඩ්කාස්ට් එක ස්ට්‍රක්ෂර එක ගැන කිව්වොත් මේ පෝඩ්කාස්ට් එක ඇතුළේ වෙන්නේ අපි වීඩියෝ එක ගැන කතා කරනවා ඒවගේම කරපු විඩියෝ එක සහ අපීළඟට කරන වැඩ ගැන පොඩි සාකච්ඡාවක ඇතුළ තියෙනවා. ඒවගේම මේන් පොයින්ට එක තමයි මම හැමවෙලේම කල්පනා කරා ගෙස් කෙනෙක්ව ගේන්න පොඩ්ගස්ට් ඇතුළට පොඩ්ගස්ට් කතා කරන්න අදත් ඒවගේම ගෙස් කෙනෙක් කෙනවා. ඉතින් එයත් එක්කත් ඩිස්කෂන් එකක් ඩිවලප් කරගන්න අපිට පුළුවන් මේක ඇතුළේ. ඒවගේම අපිට වීඩියෝ එක ඇතුළේ මිස්සච්ච දේවල් වීඩියෝ ඇතුළේ කතා කරන්න ඕන දේවල් කතා කරන්න පුළුවන්. සහ කමෙන්ට් සෙක්ෂන් එක පොඩ්කාස්ට් එක අයිටමයක් විතර තියෙනවා. ඒක ගැන අපි අවධානය දෙනවා. හැමදාම පොඩ්කාස්ට් එකත් එක්ක පොඩි ස්ටෝරිය එකක් ඔගුලන්ට ගෙන් මම බලාපොරොත්තු වෙනවා. මෙන්න මේ වගේ ස්ට්‍රක්ෂර එකක් තමයි තියෙන. බලමු අපි දන්න මම දන්න එකන ඒක මේ හරියටම මේ ප්ලෑන් කරපු එහෙම එකක් නෙවේ අපි එන විදිහත් එක්ක එක කරමු මේක පොඩි ලයි් ඩිස්කෂන් එකක් කරන්න ඕනි කියලා කරන වැඩක්. හැබැයි ඒ ඇතුළේ අපි කතා කරපු වීඩියෝ ඇත තේච්ච ඩෙප් එක තියාගන්න මං උත්සා කරනවා. ඉතිං ඊළඟට කියන්න ඕන එකක් තමයි මේ වැඩි පටන්ගන්න කලින් ඇතරම මේ ඇයි මම මේ YouTube චැනල් එකක් කරන්න හිතුවේ නැත්තං ඇයි මම YouTube චැනල් එකක් ගෙනාව කියන එක ඇතර මොගුල දන්නවා මහිතන සමහරු දන්නවා සමහරු දන්න ඇතු ඇති මම ඉන්න එංගලන්තේ මේ දවස්වල මංගලන්ත ඩාවේ මගේ ආචාර්ය උපාදී වැඩ කරන්න. ඉතින් මම යුනිවර්සිටි ඔෆ් ලන්ඩන් රොයල් හොලොවෙ කොලෙජ් එකේ තමයි මම මගේ PhD එක කරන්නේ. එකක් තමයි PhD එකට ඉගෙන ගන්න කාලේ අපිට තියෙන කෝස්වක්. ඉතින් ඒ ඇතුළේ වැඩ කරනකොට මට පෙනිච්ච දෙයක් තමයි මට දැනිච්ච දෙයක් තමයි අපේ ඕඩියන්ස් එක හැම වෙලේම ඇකඩමික් කෙනෙක්ගේ ඕඩියන්ස් එක තව ටිකක් පුළුල් කරගන්න තව වයිඩ් ඕඩියන්ස් එකට ඇප්‍රෝච් කරන්න විවිධ දේවල් තියෙනවා. ගොඩක් දෙවල් තියෙනවා මේක එකක් විතරයි. YouTube එක කියන්නේ සෝෂල් මීඩිය එක කියන එකක් විතරයි. හැබැයි මම හිතුවා මේක මම ඇප්‍රෝච් කරන්න ඕනි එක ෆලට්ෆෝර්මයක් කියලා. මං හිතුවා එක හරි වටින තැනක් කියලා. මොකද මට ෆිල්ම් වලදී මට ටෙලිඩ්‍රාම එකකදී මට ස්ටේජ් එකදී හම්බ වෙන්නේ නැති ඕඩියන්ස් එකක් මට YouTube එකදී හම්බ වෙනවා. ඉතින් මං ආසයි මට තව කතා කරන්න පුළුවන් ලොකු පරාසයක් ඇතුළේ ඕඩියන්ස් එකක් හම්බෙන තරමට. ඉතිං මොකද එක මගේ පලවිනි වීඩියෝ එකම මට දැනුණා මගේ කමෙන්ට් එක කියවන්නත් තෝරගත්තා මේ
චයිනිස් ලැංග්වේජින් කමෙන්ට් එකක් තිබුණා. මන්දන්න ශ්‍රී ලාංකිකෙද්ද නම බැලුවමන චින ජාතිකෙක් වෙන්න ඕනි කළේ මං හිතන්නේ. ඉතින් අපි කවුරුත් නළුව විදිහට හරි ආටිස්ල විදිහට ගායකයෝ විදිහට හරි ඕන කෙනෙක් ආසයි තමන්ගේ ඕඩියන්ස් එක තවත් පුළුල් වෙනවා දකින්න. එගොල්ලු ලෝකයේ විවිධ රටවල්වල ඉන්න අයටත් ඒ තමන්ට කතා කරන්න තියෙන ස්පේස් එකක් හැදෙන එක දකින්න. මම මේ පෝඩ්කාස්ට් එක සහ මගේ වීඩියෝ කරන්නේ සිංහල භාෂාවෙන් විශේෂම සිංහල භාෂාවෙන් වීඩියෝ එක කරාට ඔගොලන්ට පුළුවන් කැමති අයට පුළුවන් ඒක සෙටිංස් වල ඉංග්ලිෂ් සබ්ටයිට්ස් වලට යන්න. ඉතින් ඔගොල්ලෝ දන්න මේ සිංහල කතා කරන්න නැති සිංහල භාෂාව කතා කරන්න නැති අය හිටියත් වීඩියෝ එක ෂෙයා කරන්න ඒගොල්ලන්ට කියන්න කැමති අයට සබ්ටයිටල්ස් ඕන් කරගෙන බලන්න කියලා. මොකද ඉංග්ලිෂ් සබ්ටයිටල්ස් තියෙනවා වීඩියෝ එකේ බලන්න පුළුවන්. අපි පළවෙනි වැඩේ හින්දා පොඩි අඩුපාඩු තියෙන්න පුළුවන්. මං ඊළඟ වැඩේදී ඒ අඩුපාඩු නිවැරදි කරගන්න හදනවා. එතකොට සමහරවිට තව අඩුපාඩු හැදෙයි. එහෙම තමයි. වැඩ කරන්නේ වැඩ කියනේවා එහෙම තමයි. ඇත්තටම මමත් කැමති සහ මම ඉගෙන ගන්න විෂයන් ඇතුලේ මාව අපිව ගයිඩ් කරන්නෙත් ඇත්තටම මේ PhD එකක් වගේ විෂයක් ඇතුලේ කොහොමද තව ඕඩියන්ස් එක ස්පෑන් කරගන්න මොනවද කරන්න කියන එක. ඉතින් ඒ හින්දා තමයි මේ වැඩේ මේ විදිහට සබ්ටයිටල් කරන්න. ඉතින් ඔගොල්ලොන්ගේ දන්න කියන යාළුවෝ ඉන්නවනම් සිංහල කතා කරන්න නැති අය ඉන්නවනම් සිංහල තේරෙන්නේ නැති අය ඉන්නවනම් ඉංග්‍රීසි භාෂාව කතා කරන කට්ටිය සබ්ටයිටල් දාලා තියෙනවා අපි ඉංග්‍රීසි වලින් බලන්න කියන්න. සෙටිංස් වලට ගිහිල්ලා සබ්ටයිටල් ඔන් කරගන්න පුළුවන්. ඒ වගේම ටැමිල් වලින් සබ්ටයිටල් කරලා තියෙනවා. චයිනීස් ලැන්ග්වේජ් එකෙන් සබ්ටයිටල් කරලා තියෙනවා. ඉතින් ඒ හින්දා තව භාෂා කතා කරන කට්ටියට මේ වීඩියෝ එක රස විඳින්න පුළුවන් විදිහට එක හදලා තියෙන්නේ. හැබැයි මම මේන්ලි ෆෝකස් කරේ මම ආමන්ත්‍රණය කරපු ලංකාවේ සිංහල කතා කරන ඔඩියන්ස් එකට. ඉතින් පොඩ්කාස්ට් එක මූලික වශයෙන්ම කරන්න හිතුවේ ඒ අයත් එක්ක සම්බන්ධ වෙන්න. ඉතින් මං කියමින් හිටියේ ඇත්තටම මොකද්ද මාව මං ඇයි YouTube ප්‍රෝග්‍රෑම් එකක් කරන්න එයිම YouTube channel එකක් කරන්න එයිම YouTube කෙනෙක් වුණේ ඇක්ටර් කෙනෙක් විදිහට ඉඳලා කියලා. ඇත්තටම YouTube කෙනෙක් වුණා කියනවට වඩා මං කැමති ඒ platform එක ඇතුලේ experience එක ගන්න. මගේ knowledge එක මට දෙන්න පුළුවන් knowledge එක සහ මගේ knowledge එක තව improve කරගන්න ඒ platform එක use කරන්න. මම හිතුවේ ඇත්තටම හැම වෙලේම එහෙම. ඉතින් මං අර කලින් කිව්වා වගේ මගේ course work වලදී මගේ lectures වලදී අපිව improve කරන්න අපිව motivate කරන්න හැම වෙලේම PhD එකක් ඇතුලේ අපි ගන්න knowledge එක කොහොමද අපි mass audience එකත් එක්ක share කරන්න කියලා. මොකද ගොඩක් වෙලාවට තියෙන චෝදනාවක් තමයි මේ ඇකඩමික්ස්ල මේ ඇකඩමික් ලෝකයේ තියෙන දැනුම ඇකඩමික් ලෝකයේ ඇතුලේ විතරක් සංසරණය වෙන එකක්. ඒක එළිය සමාජයට යන්නේ නැහැ කියන එක. මේක මේ රටෙත් අපි විශ්වවිද්‍යාල ඇතුළෙත් නිතර කතා කරන මාතෘකාවක් බවට පත් වෙනවා. කොහොමද අපි ජෙනරේට් කරන knowledge එක ඇකඩමික් කෙනෙක් නැත්නම් PhD ස්ටුඩන්ට් කෙනෙක් කරන්නේ අලුත් knowledge එකක් ජෙනරේට් කරන එක. අලුත් knowledge එක හොයාගෙන යන එක. දැනුම නිෂ්පාදනය කියලා කියන්න පුළුවන්. එතකොට ඒ දැනුම නිෂ්පාදනය කරන දැනුම සම්පූර්ණ දැනුම යා thesis එකක් විදිහට එයාගේ ෆයිනල් වර්ක් එක විදිහට එයා ගේනවා. හැබැයි ඒ අතරේ තව ගොඩාක් දේවල් පුංචි දේවල් සමහර ලාවට යට thesis එකට ගේන්න බැරි වුණත් එයා එක්ස්පීරියන්ස් කරන දේවල් ගොඩක් තියෙනවා. ඒවත් දැනුම. ඒවා හරි වටිනා අදහස් වෙන්න පුළුවන්. ඉතින් මගේ ස්ටඩිය එක ඇතුළෙත් මට ඒ වගේ ගොඩක් දේවල් හම්බෙලා තියෙනවා. ඉතින් මම හිතුවා ඒ පර්ස්පෙක්ටිව් එකෙන් දකින්න මේ වැඩේ මට එකතු කරගන්න පුළුවන් වෙච්ච දේවල් මම දැන් අවුරුදු 4ක් තිස්සේ මගේ ජීවිතේ අවුරුදු 4ක් තිස්සේ මම මේ ස්ටඩි එකත් එක්ක ඉන්නවා. එතකොට මම හිතුවා මේ දේවල් කොහොමද මම මගේ මාස් ඔඩියන්ස් එකත් එක්ක ෂෙයා කරන්න කියලා. ඉතින් ඒක තමයි එක හේතුවක්. අනිත් හේතුව අතිශය පෞද්ගලික හේතුවක්. ඇයි මම YouTube එකක් කරන්න කියන එක අතිශය පෞද්ගලික හේතුවක්. ඒ තමයි මේ වැඩෙත් එක්ක ඉඳලා මට මහන්සි. මම ස්ටඩි එකක් එක්ක අවුරුදු 4ක් තිස්සේ ඉඳලා මට මහන්සි.
මං ආසාාවෙන් වැඩ කරපු ඇක්ට කෙනෙක් විදිහට මගේ ක්‍රියේටව ෆිල්ඩ එක මංකරපු දේවල් ටිකක් නතර කරන්න සිද්ධ වනාමට මං සම්පූර්ණ නතර කරේ නැහැ මේ කාලය තුළත් මං වැඩකිපයක් කර හැබයි ඒ හිස්තන ෆුල්ෆිල් කරගන්න මට මේක හරිම වටින ඔපචන ටිකක් වුණා ඉතිං ඒ විදියට තමයි මම මේ වැඩේට එන්නේ තිං ඒක තමයි සංක්ෂිප්තව කියනවනම් ඇයි මම මේ YouTube වැඩක් YouTube ප්‍රෝග්‍රෑම් එකක් YouTube චැනල් එකක් කරලා ඔගුලන්ට කතා කරන්නේ කියන එකට හේතුව. ඉතිං අද පොඩ්කාස්ට් එක මේ විදියට වෙනවා මගේ ඉස්සරහ ඉන්නවා හස්මිත මං හස්මිතව මේ වෙනම ඉන්ට්‍රඩියස් කරන්න ඕනි වෙනම පෙන්න්න ඕනි හස්මිතව හස්මිත තමයි මේ වැඩේ පිටිපස්සෙන්නේ කැමරා ශිල්පියා මේ කැමරාව එක ගැන ගොඩක් අය කමෙන්ට් කළ තිබුණා තැංකූ ඒ ඔක්කොගෙම ක්‍රඩිට් එක හස්මිතර යන්න ඕනි ඉතින් අපි ගැන තව ඉස්සරහට කතා කරනවා මොකද අපි දෙන්නගේ වැඩ ඉවර වෙන්න හැන නිදස්මිතවාගේ ඔයාගේ ඔයිස්සකෝලි හස්මිත ඉන්න තාවවරන හස්මිත ඉන්නවා කියලත් පෝඩ්කාස්ට එකෙදත් ඔගලට මාව විතරයි පේන හස්මිත පේන ඇති වොයිස්සකින් විතරක්කරි හස්මිත ඇහෙන්න ඕනි ඉතිං ඒකයි මම මේ හඬ අවධි කරන්න පොඩ්ඩක් කතා කෙරෙව්වේ ඉතින් කොහොම හරි එක තමයි අපේ ස්ට්‍රක්ෂර එක මේ ඉතිං මේ බැග්‍රවන්් එක ඇතරම ස්ට්‍රක්ෂර මේ බැග්‍රවන්් එක මේ වැඩේ මොකක්ද වැඩේ කියලා ඊළඟට කියන්න ඕනි මේක ඇතුළේ අපිට කමෙන්ස් කන කතා කරන්න පුළ මං කමෙන්ස්වලට යන්න කලින් අපි වාලම්පුරි ගැන කෙලෙමු නේද අපි පොඩි ඇඩ්ඩ හත්දාන ඔන්න මේ අපේ මැඩ් එකක් වාලම්පුරි ෆිල්ම් එක රිලිස්සෙනවා අප්‍රේල් 25 ලංකාවේ අප්‍රේල් 25 ලංකාවේ ඊට කලින් තියටකට යන්න අප්‍රේල් 25ට කලින් යන්න නෙළුම් කුළුණ බලන්න ඉලංගොගේ ෆිල්ම් එක නෙළුම් කුළුණ මම බලන නැහැ හැබැ මං ඉලංගොත් එක වැඩ කරලා තිනවා කාලයක් තිස්සේ අපි දෙන්න යාලු මන්දන්න ඉලංගු ක්‍රියටව් කොච්චර ක්‍රියටව් මනුස්සේද්ද කියලා ඉතිං එක ලස්සන වැඩක් බලන්න ඊට පස්සේ 25 ඉඳන් වාලම්පුරි බලන්න ලංකායි ප්‍රමියකට මට එන්න විදිහක් නෑ මට මම UK ඉන්න නිසා හැබැයි UK වල ප්‍රමිය එකක් තියෙනවා ඒ මැයි 10 ඉතිං UK ඉන්නයට මේ ආරංචිය මැයි 10 ලන්ඩන් ෂෝ එක 2:30 දැම්මම ටිකට් ගන්න ටිකට් ඉවරුණා කියලා කෙදිරි ගන්න එපා තැම ටිකට් ගන්න ටිකට් ඉවරවෙන්න පුළුවන් දැනටම 50% ටිකට් විකිනලා තියෙන්නේ ලන්ඩන් ෂෝ එකේ ඊළඟ ඒ වගේම කියන්න ඕනි මැන්චෙස්ටර් ෂෝ එක මැයි 11 හවස 5:30ට ලන්ඩන් ෂෝ එක 2:30 6:30 මැන්චෙස්ටර් ෂෝ එක 5:30 මැයි 10 ලන්ඩන් මැයි 11 මැන්චෙස්ටර් මේ දවස් දෙක එකළඟ දවස් දෙක සැන්සුරාදිරිදා ඉතිං ලන්ඩන් ඉන්න අයට ඉංගලන්ඩ් ඉන්න අයට මේක හොඳ ආරංචියක් වෙයි කාලෙකින් ඉංගලන්ඩ් වල ලංකාවේ රිලිස් එකට පැරලල් රිලිස් එකක් සිද්ධ වෙනවා ලංකාවේ ෆිල්ම් එක රිලිස් වන අතරෙම ලංකාවේ ෆිල්ම් එක තියටර්ස්වල රන් වෙන වෙලාවෙම UK වල ඒ ෆිල්ම් එක ඒ විදිහටම ඒ කොලිටිය එකෙන්ම UK තියට එක ෆිල්ම් තියට එක බලන්න අවස්ථාව හම්බෙලා තියෙනවා ඒ අවස්ථාව ලබා දෙන්න අපිට පුළුවන් වුණා වාලම්පුරි ටීම් එකට පුළුවන් වුණා මොකද ඒකට හේතුව වාලම්පුරි ෆිල්ම් එක ලංකාවේ විතරක් නෙමෙයි එංගලන්තේ විතරක් නෙමෙයි ඕස්ට්‍රේලියාව නවසීලන්තය කැනඩාව USA සහ යුරෝපේ තවත් රටවල් මට මතක නෑ වගේම ජපානේ මේ වගේ රටවල් බොහොමයක ශ්‍රී ලංකන් රිලිස් එකට පැරලල් රිලිස් වෙනවා ඉතිං ඒ ඔක්කොම ඒ නිසා රටවල් හැම ශ්‍රී ලාංකිකයෙකුටම බලන්න පුළුවන් ඒ වගේම මේ මැසේජ් එකත් අරගෙන යන්න ටැමිල් සහ ඉංග්ලිෂ් සබ්ටයිටල්ස් තියෙනවා ෆිල්ම් එක ඕගුලන්ගේ තියට එකේ ටැමිල්ද ඇතරම ටැමිල් ඩබිං එකක් තියෙන ෆිල්ම් එක ටැමිල් වොයිස් කල ඩැමිල් ඩබ් කල තියෙන ෆිල්ම් එක ඉංගලිස් සබ්ටයිටල් තියෙනවා ඉතින් එනිසා ඒ අවස්ථාව මංහිතනවා අර මම කලින් කියපු කතාවම තමයි
අපි උත්සාහ කරන්නේ ලක්මල් උත්සාහ කරන්නෙත් මම උත්සාහ කරන්නෙත් අපි උත්සාහ කරන්නේ අපේ ඕඩියන්ස් එක තව ස්පෑන් කරගන්න කොහොමද තව පුළුල් ප්‍රේක්ෂකාගාරයක් වෙතට අපි කොහොමද අපේ නොලෙජ් එක අපේ ක්‍රියේටව් වැඩ ඒ දේවල් අරගෙන යන්න කියන එක තමයි ආටිස් කෙනෙක් විදිහට අපේ සතුට. ඉතින් අපිට තව ඕඩියන්ස් එක හම්බ වෙන තරමට අපි සතුටුයි. ඉතින් ඕක තමයි මම අර කියපු ඇඩ් එක. ආයිබෝ ක්‍රියේෂන්ස් තමයි ලන්ඩන් වල ෆිල්ම් එක පෙන්න්නේ ලන්ඩන් ෂෝ එක ලන්ඩන් සහ මැන්චෙස්ටර් ෂෝ එක ආයිබෝ ක්‍රියේෂන්ස් ඕගනයිස් කරන ඉවෙන්ට් එකක් විදිහට තමයි තියෙන්නේ. ඉතින් ඒ හින්දා අපි එදාට හම්බෙමු. මමත් එනවා ෆිල්ම් එක බලන්න 6:30 ප්‍රීමියර් එක බලන්න එන්න උත්සාහ කරන්න. දැම්මම ටිකට් ගන්න. රයිට්. තව විස්තරය ගැන කියන්නම්. අපි තව කල් තියෙනවා. තාම අපි ඉන්නේ මාර්තුවල අප්‍රේල් මැයි 10. ඉතින් ඉන්සා අපිට තව පොඩ්කාස්ට් කීපයකදීම ඒ ගැන කතා කරන්න අවස්ථාව තියෙනවා. රයිට්. ඊළඟට මම යනවා කමෙන්ට් සෙක්ෂන් එකට. ඇත්තටම මේක සාමූහික වැඩක්. මම කලින් කිව්වා වගේ මගේ තනි වැඩක් නෙවෙයි. හස්මිතයි මම එකතු වෙලා අපි දෙන්න මම ස්ක්‍රිප්ට් එක කරලා මම ඩිරෙක්ට් කරාට හස්මිත කැමරා වර්ක් එක ඇතුලේ වැඩ කරලා තමයි අපි මේ සහ එඩිටර් විදිහට වැඩ කරලා තමයි අපි මේ වැඩේ එළියට ගෙනාවේ. ඉතින් ගොඩක් මහන්සි වුණා ඇත්තටම. විශේෂයෙන්ම ලන්ඩන් වල ෂූට් එක ලේසි නෑ. ඔගොල්ලෝ දකිපු ෂූට් එක ඔගොල්ලන්ට මම වීඩියෝ එකේදී කිව්වා ඔගොල්ලෝ දකින්න ඇති මේ නෝපෑන්ස් ටියුබ් රයිට් එක වෙලාවේ ලන්ඩන් වල වෙද එක -1 තිබුණේ. අපි ෂූට් කරපු දවසේ ඒත් -1 රයිට්. එදත් -1. ඉතින් අපි බලාපොරොත්තුනේ නෑ. මොකද ඊට කලින් දවස් ටික හොඳට වෝම් තත්වයක් තිබුණ වෙද එක පාට චේන්ජ් වුණා. අපි බලාපොරොත්තු වුණා සීතල වෙකලා හැබැයි ඒ තරම් සීතල වෙකලා කොහොමවත් මෙතු වෙන්නේ. ඉතින් හැබැයි අපි ඒ වැඩේ කරා. ඉතින් මට හරිම සතුටුයි ඒ දෙන්නෙක් විතරයි. අපි දෙන්න විතරයි ලොකු ක්‍රූ එකක් නැහැ අපිට අපේ වැඩේට. අපි දෙන්න තමයි. ඉතින් හැබැයි ඒ වැඩේ ඒ විදිහට කරගන්න පුළුවන් වෙච්ච එක ගොඩක් සතුටුයි. ඉතින් අපිට කමෙන්ට්ස් දිනවා. මට ඔක්කොම කමෙන්ට්ස් කියවන්න විදිහට කමෙන්ට්ස් ගොඩක් තියෙනවා. මම තෝරාගත්තු කමෙන්ට්ස් කීපයක් කියවන්නම්. ධනංජය වික්‍රමගේ දාලා තියෙනවා යකෝ අයියේ සුපිරි වැඩක්. අපි උස්සන් යනවා එකෙන්ම. thank you ධනංජය. ඇත්තටම thank you. මේක නිකන් මේ වගේ කමෙන්ට්ස් කීපයක්ම තිබුණා. නමුත් මම එකක් තෝරගත්තා. ඒ වගේ ඒවා. ඉතින් යකෝ මල්ලි thank you ධනංජය ඒ කමෙන්ට් එකට. ඒ වගේම අශාන් කියලා තියෙනවා මෙව්වවල තේරුම මෙහෙම කියන එකේම රහක් තියෙනවා. කොමාරි මේක ඇත්තටම මේ කාටවත් මරු පහරක් ගහන්න නම් නෙවෙයි. නමුත් මේ නිරුවත් භාවය කියන්නේ මොකක්ද කියන එක ගැන. ඒක හරි වැදගත් සාකච්ඡාවක්. ඔගොල්ලෝ දකින්න ඇති පහුගිය දවස්වල මේ දැනට මාසකට විතර කලින් නුගේගොඩින් පටන් අරගෙන මේ කඩුගන්නාවට නිවුඩ් බයිසිකල් එක නැගලා ගියපු තරුණයෙක් ගැන ලොකු සාකච්ඡාවක් ගියා. මම දන්නේ ඇයි ඒ තරුණයා එහෙම ගියේ කියලා. කොහොම නමුත් ඒක පවා අපේ සමාජය තුළේ නිවුඩ් කියන එක එහෙම නැත්නම් නිර්වත් භාවය ගැන ප්‍රසිද්ධිය නිර්වත් වීම සහ නිර්වත දැකීම කියන එක ගැන තියෙන්නේ මොන වගේ අදහසක්ද කියලා සාකච්ඡාවක් හැදුනා. ඉතින් හැබැයි මේ වැඩේ වීඩියෝ එකේදී ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති මේක නිවුඩ් කියන එකට වඩා එතනින් එහාට ගිහිල්ලා මේ වැඩේ ඇතුලේ කතා කරනවා ඒකේ තියෙන දේශපාලනික පැත්ත ගැන, දේශපාලනික වශයෙන් ඒකේ තියෙන මැදිහත් වීම ගැන. ඉතින් මම තව කමෙන්ට් එකක් තෝරගත්ත. ඇත්තටම කියන්නේ මේක කියන්නෝනේ කියන්නේ මේක ටිකක් උදාන මෙත්මල් උදානගේ කමෙන්ට් එක තැංක උදාන එක ටිකක් වැඩීද මන්දත් හිතනවා මට. මං එක තෝරගත්තර එක කිය මම මුල් කමෙන්ට් එකම කියවන්න එක දිග කමෙන්ට් එකක්. නමුත් චුට්ටක් කියන්නම්
උදාන කියන I badly wanted to become an actor like yourself after seeing Kumbi අයියා so මේ උදාන ගොඩක් දේවල් කියන ඉතින් එහෙම නෑ උදාන එහෙම ඇත්තරම මේ එහෙම ලොකු දෙයක් නෙමෙයි නමුත් කියන්න ඕනේ ඇත්තටම මේ අපිට දේවල් දකින්න පුළුවන් නම් මම හැම වෙලෙම හිතන දෙයක් තමයි අපේ ඇහැ ප්‍රැක්ටිස් කරන එක මාර වැදගත් දෙයක්. අපේ ඇහැ අපිට ඇහැට පේන දෙයි අපි පේන දේ ඒ විදිහටම අපි බාර ගන්නවාද? ඒ පේන දේ ඇතුලේ අපිට නොපෙනෙන දේ මොකක්ද කියලා හිතන්න කල්පනා කරන්න අපි පෙළඹිලා තියෙනවද? ඒ පේන දේ එහෙම හැදුනේ කොහොමද කියලා අපි බලලා තියෙනවද? ඒ හින්දා මම කියන්නේ මේ මම කරපු වැඩේ එහෙම මාර වැඩක් නෙමෙයි. මං කරපු වැඩේ ඇතුලේ තියෙන ඇත්තටම අපි එදිනෙදා දකින දේවල් මේ channel එකේ නම මේකයි. Life in the place. එතන ජීවිතය. මම කියන්නේ තැනක ජීවිතේ නොපෙනෙන පැත්තක්. ඒ කියන්නේ අපිට පේන දේවල් ටික. අපි හැමදාම දකින දේවල් වල අපිට නොපෙනෙන පැත්ත තමයි මේ වැඩි ඇතුලේ පෙන්වන්න උත්සාහ කරන්නේ. ඉතින් උදාහරණයක් කමෙන්ට් එක මම තෝරගත්තේ ඒක කියන්න ඇත්තටම අපේ ඇහැ ප්‍රැක්ටිස් කරන්න අපිට පුළුවන්ද? අපිට පේන දේවල් වල නොපෙනෙන පැත්ත දකින්න අපිට පුළුවන්ද? ඒක තමයි අපි කරන්න ඕනේ. ඉතින් ආටිස්ට් කෙනෙක් කරන්නේ ඒක හැම වෙලේම ආටිස්ට් කෙනෙක්ගේ අවශ්‍යතාවය උත්සාහය ඒක. ඉතින් ඒක කරන්න පුළුවන් නම් ඒක ඔගොල්ලන්ට පේන ලෝකය ඇතුලේ ඒ විදිහේ දේවල් කරන්න පුළුවන් කියලා මං හිතනවා. ඉතින් මම යන ඊළඟ කමෙන්ට් එකට Green Hill 9664 කියනවා special respect to the videographer, absolutely stunning footage. හස්මිත මම ඒක තමයි ඇත්තටම මේ කමෙන්ට්ස් මේ ක්‍රෙඩිට් එක ගන්න ඕනේ හස්මිතට. thank you. ඇත්තටම අපිට ඕනි වුණේ ඒ ඉන්ෆර්මේෂන් සහ අපේ වර්ක් එක කම්බයින් කරගන්න තමයි. ඒක හරි අමාරුයි. මොකද සාමාන්‍ය මූඩ් එකක් නෙමෙයි තිබුණේ. නිකන් කතා බහක් හෝ නැත්නම් අපි හැම වෙලේම දකින දේවල් නෙවෙයි. අපිට තිබුණ ටිකක් සීරියස් දෙයක් ඔයගොල්ලන්ට අරගෙන එන්න. එතකොට ඒකෙදි කැමරා වර්ක් එකට ලොකු ඉඩක් වෙන් වෙනවා. ඉතින් හස්මිතට ඒ ක්‍රෙඩිට් එක යන්න ඕනි ඒ මහන්සියට. ඊළඟට තව කමෙන්ට් එකක් තියෙනවා ලියොන් මාලින්ද. love the concept and do more, great work. thank you ඒ කමෙන්ට් එකටත්. ඒ වගේම ජේන් ෆර්නෑන්ඩෝ අපිට කියලා තියෙනවා super exciting a novel attempt to focus on the political dimension of a minute. මම අර කලින් කියපු කාරණේම තමයි ඒ ඇතුලේ තියෙන ඩෙප්ත් එක බලන්න අපි try කරමු. ඒක තමයි මේ අපේ ටීම් එකේ අරමුණ උත්සාහය මේක documentary type fully documentary නෙවෙයි documentary type presentation එකක් අපි ගේනවා. ඒකේ entertainment documentary කියන දෙකම තියාගෙන යන්න මම උත්සාහ කරනවා මේ වැඩේ ඔයගොල්ලන්ට. ඉතින් ගයාන් සම්පත් ගේ කමෙන්ට් එක thank you ගයාන් මේ කමෙන්ට් එකටත්. this presentation goes beyond conventional thinking, offering insights at a literary and even PhD level. It truly inspires passion for social reading and the power of knowledge through book. තව ගොඩක් පල්ලෙහාට ගයන් කියනවා. මම ඒක තමයි පටන් ගන්නකොටම කිව්වේ. ඇත්තටම මගේ අරමුණ වුණෙත් මම අවුරුදු 4-5ක් තිස්සේ මම try කරපු මම study කරමින් හිටපු මං හොයපු knowledge එක මාස් audience එක ඇතුළට ගේන්න try කරන එක. සමහර ලාවට සමහරු කියලා තිබුණා ටිකක් informations වැඩි කියලා. informations තියෙනවා තමයි informations ගොඩක් අඩු කරන්නත් බෑ. හැබැයි අපි බලනවා තව ටිකක් මේ
සමීප වෙන විදිහට ගේන්න උත්සාහ කරනවා. ඔයගොල්ලන් කමෙන්ට්ස් හරි වැදගත්. අපි කමෙන්ට්ස් මම කමෙන්ට්ස් බාර ගන්නවා. අපේ සමහර දේවල් නිවැරදි කරගන්නත්. ඉතින් මේ ඒක හින්දා කමෙන්ට් කරන්න thank you. සඳුනි කියලා තියෙනවා if someone interested in fine arts, political and social movements, please watch this. Thank you සඳුනි. මේක through මේ වැඩේ through knowledge එකක් අරගෙන එන්න අපි උත්සාහ කරන්නේ. චන්දුල කියනවා කලාව ඇතුළෙන් දේශපාලනය කියන සංකල්පය හීන් සීරුවේ හැම විටම නිර්මාණය කරනවා. බොහොම ස්තුතියි මේ ආරම්භයට අපි රැඳෙනවා ඔබ සමග කියලා. ඒ වගේම ඔෂී ගුණ රත්න කියනවා මෙහෙම දෙයක් තියෙනවා කියලා දැනගත්තෙත් මේකෙන් මරු අයියේ නියම වැඩක් කියලා. ඉතින් ඔව් ඒක තමයි කමෙන්ට්ස්. තව ගොඩක් තියෙනවා කමෙන්ට්ස් කියවද්දි කමෙන්ට්ස් බෝරින් නේද? එහෙම කමෙන්ට්ස් කියවන එක. නමුත් ඇත්තටම එකක් තමයි අපි එකෙන් ගත්තු දේවල් ටික මොනවද කියලා කියන එක වැදගත්. ඒ වගේම අපිට කමෙන්ට් කරපුවාට තෑන්ක් කරන්නත් ඕනි. ඒ හින්දා තමයි කමෙන්ට්ස් කිව්වේ. එකම එක කමෙන්ට් එකක් අන්තිමටම කියලා ඉවර කරන්නම්. මොකද මේක කියන්න ඕනි එකක්. අපේ ඊළඟ වීඩියෝ එකක් ගැන අපිට කල් වේලා ඇතුවම කරපු මේ යෝජනාවක්. ඇත්තටම මේ අපි හිතාගෙන හිටපු එකක්. නමුත් අපි කරලා නැහැ. අපි කරන්න හිතාගෙන ඉන්න එකක්. මේ කෞශිල තිලකසිරි කියනවා මේ great content, do one about Banksy and England. yes අපි හිතාගෙන ඉන්නවා ඒ වීඩියෝ එක කරන්න. හස්මිත බැංක්සිගේ වීඩියෝ එක ඒ ආටිස් ගැන කතා කරන්න ඕනි. ඒ ආටිස්ගේ ආටිස්ටික් වැඩ ගැන කතා කරන්න ඕනි. ඉතිං රයිට් ඔය ටික තමයි ස්ටාර්ට් එකක් විදිර තියෙන්නේ. වැඩේ තාම පටන් ගත්තා විතරයි. තව ඉස්සරහට තව දේවල් තියෙනවා. ඉන්න අපිත් එක්ක කතා කරන්න බලන්න. විශේෂයෙන්ම අපේ ගෙස්ව ඉන්ට්‍රොඩියුස් කරන්න තියෙනවා දැන් අපිට. තමනට තියෙනවා අපිට මිස් වුණාද මොනවා හරි? නෑ රයිට්. අපි එහෙනම් ඊළඟ පාර්ට් එකට යමුනේ. හරි. එහෙනම් ඔගලන්ට අපේ ගෙස්ව අද ඉන්ට්‍රඩියුස් කරනවා. හරි. ඉතිං ඔන්න අපි අපේ පොඩ්කාස්ට් එකේ දෙවෙනි සෙක්ෂන් එකට ආවා. මේක මේ සෙක්ෂන් එකේ නම් අපේ තුන්වෙනි කැමරකත් ඕන් වෙනවා ඔගොල්ලන්ට. මොකද අපි මං කලින් කිව්වා වගේ අද අපේ පොඩ්කාස්ට් එකේ ගෙස් ඇවිත් ඉන්නවා අපිත් එක්ක වාඩි වෙලා ඉන්නවා. සෑන්ඩයස් ඉතිං මේ හරිම සතුටුයි අපේ පළවෙනි පෝඩ්කාස්ට් එකේ පළවෙනි ගෙස්වයා. Thank you. ඔගොල්ලු වීඩියෝ එක බැලුවා නං ඔගොල දකිනවා වීඩියෝ එක ස්ටිල්ස් තියෙනවා මේ නෝපෑන්ස් ටියවබ්‍රයිඩ් එකේ ගියපු අයගේ ස්ටිල්ස්. ඒ ස්ටිල්ස් ටික ඔක්කොම ගත්තේ මේ ඡායාරූප ශිල්පියා. එතකොට මම අද මේ වැඩේට සෑන්නයට එන්න කියපු හේතුව තමයි මේ ටියවබ්‍රයිඩ් එක මට යන්න හම්බුනේ නැහැ. නමුත් සෑන්නය ගියා. එතකොට ඒ එක්ස්පීරියන්ස් එක තියෙන කෙනෙක් සහයාගේ ස්ටිල්ස් තමයි අපි මේ වැඩටත් පාවිච්චි කරේ. එතකොට එක්ස්පීරියන්ස් එක සහ මේ වැඩේ ඇතුළේ යාගේ පාට් එකක් තියෙන හින්දා යාට අයිතියක් තියෙන පෝඩ්කාස්ට් එක ඇතුළේ කතා කරන්න. ඉතින් ඒ හින්දා ඒ අයිතියට ගරු කරලා අපි හිතුවා යාට ඉන්වයිට් කරන්න. මම සෑනය ගැන කතා කරනවා. නමුත් පොඩ්ඩි ඉන්ට්‍රක්ෂන් එකක් විතර මං කියන්න. මං කලින් කිව්වා වගේ ඡායාරූප ශිල්පියෙක් UK වල බේස් වෙච්ච ලංකාවේ ෆොටෝග්‍රැෆර්ස්ලා බොහොම පොඩ්ඩයි ඉන්නේ. හැබැයි ඒ පොඩි දෙනා අතරේ නමක් දෙනාගත්තු වෙලාවක් හොයාගන්න වෙලාවක් ඉල්ලගන්න අමාරු තරම් වැඩ අධික ඡායාරූප ශිල්පියෙක්. ඉතින් හරි සැනය මං කෙලිම දැන් එන්නම් මාතෘකාවට ප්‍රශ්නවලට. අපේ වීඩියෝ එක ගැන අපි කතා කරලා පටන් ගමු මුලින්ම. මේ නෝපෑන්ස් ටියවබ්‍රයිඩ් එක 2007 ඉඳන් 2009 ඉඳන් ස්ටාර්ට් වෙනවා. මේ 2009
2009 හස්මිත සතිත් මට මතකන කොමට මටත් දැන් වීඩියෝගේ ඩේට් එක මතකන කමන්න අපි පටන්ගත් යනවා 2024 ඉවෙන්ට් එක 2025 ඉවෙන්ට් එකේ ඔෆිෂියල් ෆොටෝග්‍රැෆර් විදිහට සැන වැඩ කරනවා. සැන අපිට කියන්නකො සැනයි මේ කොහොමද ඔයා මේ වැඩට ජොයින් වෙන්නේ? කියන්නේ කොහොමද ඔයා මේ ඉවෙන්ට් එකේ ඔෆිෂියල් ෆොටෝග්‍රැෆර් විදිහට පටන් ගන්නෙ? ඉවෙන්ට් එකේ ඔෆිෂියල් ෆොටෝග්‍රැෆර්ට වැඩ කරන්න මල්ලි මගේ ඒජන්සි එකෙන් මට හම්බ වෙන chance එක. එතකොට ඒගොල්ලන් මට දැන්ට අවුරුදු 2කටත් 3කටත් උරදිත් ඔක කතා කරා. කොවිඩ් කාලෙත් කරන්න ගිහලා ඔක නැවතුණා. කොවිඩ් එකේදීත් කරන්න ගිහලා ඔක නැවතිලා ඊට පස්සේ අවුරුද්දෙත් මට කතා කරනවා මට ඇත්තටම දින ප්‍රශ්නයක් තිබුණා. මම කරන්නේ වෙඩින් කියන සබ්ජෙක්ට් එක සහ පෝර්ට්‍රේට්. එතකොට මට මේ අවුරුද්දේ මට ඕකට කරන්න උවමනාවක්ම තිබුණා. මට පොඩක් උවමනාවක් තිබුණා සහ මම ওই ප්‍රෝග්‍රෑම් එකකට වැඩ කියන්නේ ඩිරෙක්ටර් ඩේව් පොඩක් මට ක්ලෝස්. හරි ඩේව් සහ ඩේව්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ස් හරි ක්ලෝස් ෆ්‍රෙන්ඩ්ස්ලා වගේ. ඉතින් ඩේව් මට පර්සනලි කතා කරා එන්න කියලා. ඒතර ඒජන්සි එකනොත් සහ මුදලක් ලැබෙනවා අපිට වැඩක් කරාම සහ අපිට ඊටාම වටිනා මුදලක් ලැබෙනවා ඊටාම අඩු කාල සීමාවක වැඩ කරලා. අපි වෙඩින් එකකට වැඩ කරනවට වැඩිය හොඳයි. ඉතින් මං හිතුවා නෑ දෙපාරක් හිතන්න ඕනේ නැහැ කියලා. ඉතින් මං මේ වැඩේ බාර අරගෙන ඉතින් පුළුවන් උපරිම කරා. ඉතින් මං හිතුවේ නෑ ඒක සෑහෙන ප්‍රමාණයකට යයි කියන එක හිතුවේ නෑ. ඒක ඇත්තට මේක අරන් ගියේ ඔයයි තුමුදු. ලංකාවේ මිනිස්සු අතරට අරන් ගියේ ඔයයි. ශ්‍රී ලාංකිකයෝ බැලුවා ඒක බලලා මට මාර කමෙන්ට්ස් උත් එවලා තිබුණා. ප්‍රයිවට් කමෙන්ට්ස් උත්. මට තාම මතකයි එක ලේඩි කෙනෙක් ආලා එවලා තිබුණා. සෑන්වා පෑන්ට් එක ඇඳන්ද වැඩ කරේ නැතුවද කියලා. පෑන්ට් එක නැතුව තමයි ගියේ නේ? නෑ මම පෑන්ට් ඇඳගෙන ගියේ. දැන් මීඩියා වලට යන්න ඕනේ පෑන්ට් ඇඳගෙන. ඒක නෑ පාටිසිපේට් කර කට්ටිය චැලෙන්ජ් කරා අපිට. අන්තිම ලාස්ට් එකේ අපි අර මොනිමොන්ටේ ගාවට ගිහලා වැඩ කරද්දි අයෝගොල්ලෝ පෑන් පොකුලොන් පෑන් කරවන්න කියලා අපිට චැලෙන්ජ් කරා. අපිට පස්සේ කොනේ අපිට රූල් එකක් නෑ අපේ ඒජන්සිස් වලින් එහෙම බාර දීලා නෑ කියලා. මනාද රයිට් එහෙම තමයි වැඩිටික ඇතරම එකන දැන් මට ආපු එක මැදින් ආපු ප්‍රශ්නයක් එක එක එහෙම පෑන්ස් නැතුව ඉන්න අය මැද පෑන්ට එකක් ඇඳන් ඉන්නකොට නිකං ඔඩ්ඩගේ නැද්ද එක නෑ එක ඇතුළේ දුමිදුම් පොඩි මෙහෙම දෙයක් තිබුණා. එක මං ඕක වැඩ කරන්න හිටියට මට ඕක වැඩ කරන එක එක්ස්පීරියන්සයක් වුණානේ. මම ඇත්තටම බ්ලෑන්ක් එක ඇතුළේ වැඩ කරද්දී මට ඒ ෂොට්ස් ටික ගන්න එක විතරයි වුණා. මම හැමතිස්සෙම බැලුවේ හොඳ කකුල් මොනවද තියෙන්නේ කියලා. දැන් ඒක බලන්න ඕන දේවල් ටිකක් තිබුණනේ. ඒක අපිට කිව්වා මෙහෙම පෑන්ස් ප්‍රමාණය තමයි ඕනේ. මූණවල් මේකට වැදගත් වෙන්නේ. ඒගොල්ලන් කියන්නේ කොහොමද ඒගොල්ලන් චැලෙන්ජ් එක බාර අරගෙන තියෙන්නේ කියන එක ඒගොල්ලන් අපිට කියන්නේ දැනුවත් කරා මුලදීම. මේ ෆොටෝග්‍රාෆ් වෙන්න ඕනේ. මොකද මට හම්බෙච්ච මට ෆලෝ කරන්න තිබුණේ ඒක ඩිරෙක්ටර් ෆලෝ කරා යන්න තිබුණේ. ඕකේ එතකොට ඒක ටියුබ් එක ඇතුලේ ටියුබ්ස් බොක්ස් කියන්නේ කියුබික් අප් කියන්නේ ටියුබ් බොක්සස් 3-4ක ඕක ගියා. මම හිටියේ ඩිරෙක්ටර්ලාත් එක්කම තමයි මමයි තව ෆොටෝග්‍රැෆර්ස්ලා වගේකුයි. ඒකේ ෆ්‍රීලාන්ස් වැඩ කරපු කට්ටිය හිටියා, වොලන්ටරිලි වැඩ කරපු කට්ටිය හිටියා. සාමාන්‍ය මම හිතන්නේ ජාත්‍යන්තර මාධ්‍යයට ගියේ අපේ ඒජන්සි එකකින් වැඩ කරපු. අපේ ඒජන්සියෙන් මම සහ තව ගර්ල්ස්ලා දෙන්නෙක් වැඩ කරා ඒ වැඩේට. අපි ඇත්තටම දැන් මගේ මම හස්මිතට මේ වීඩියෝස් ෆුටේජස් දුන්නම අපි යස් අපි ෂූට් කරේ නැහැනේ මේ මනද වීඩියෝසුත් අපි ෂූට් කරේ නැහැ. අපි දෙන සම ෆුටේජස් යස් කරේ අපි ක්‍රෙඩිට්ස් පාවිච්චි කරලා තිනවා. ඒ ෆුටේජස් වල හස්මිත එතකොට දැකලා තිබුණේ නැහැ ඔයාව. හැබැයි ඔයා වීඩියෝ එකේ ඉන්නවා. ඔව් මම දැක්කා. දැන් 3-4ක ඔයා ඉද්දා මට මතක් වුණේ කල්ලි කිව්වට පස්සේ. කල්ලි තමයි අඳුරගත්තේ. එලාට මම කලිසමක් ඇඳලා හිටියා. කලිස ඇදල හිටියා මේ කල්ලි පෙන්නවා අන්න අයියත් ඉන්නවා කියලා. ඉතින් මේ ඒක ඇතරම දැනගෙන නෙවෙයිනේ එඩිට් කරනකොට හස්මිත දන්න ඕක තව හොඳ දෙයක් තියෙනවා මල්ලි. මම විතරයි ශ්‍රී ලාංකිකයෝ කියලා මම හිතාගෙන හිටියනේ. හැබැයි ඒක ඇතුලේ හිටිය ශ්‍රී ලංකන් නියුරොලොජි ඩොක්ටර් කෙනෙක්. ඒ කියන්නේ යා පෑන්ට් එක නැතුව ගිහින් පෑන්ට් එක නැතුව යා පාටිසිපේට් කරා ප්‍රෝග්‍රෑම් එකට. එයා කොහොම හරි මොකක් හරි හේතුවකින් මගේ Facebook එකට ඇවිල්ලා තිබුණා. ඊට පස්සේ මට සෑහෙන පෞද්ගලිකවත් එයා උදව් කරා පොඩි හෙල්ත් වැඩවලට එහෙම. ඒ කියන්නේ මේ කියන්නේ ලංකාවේ හිටපු දක්ෂම නියුරොලොජි කෙනෙක් දැන් ඉන්නේ මේ රටේ. ඊටාම තරුණ ළමයෙක් අවුරුදු 30ක්වත් නැහැ. ඉතින් එයා ඉඳන් කියන මේක එක චැලෙන්ජ් එකක්. ඒ කියන්නේ මං හිතුවා ගර්ල් කෙනෙක්. නෑ බොයි කෙනෙක්. ඒ බොයි ඒ කියන්නේ මං හිතුවා එයා මාර චැලෙන්ජ් එකක් කරන් තියෙන්නේ කියන එක. දැන්ට එයා මං දන්න හැටියට එයා UCHL හොස්පිටල් එකේ
කන්සල්ටන් කෙනෙක්ට ට්‍රේන් වෙන මේ දවසල මෙහෙම හුවොත් එකනේ නිකං අපිට හිතනවන එක පාට්ටම දැන් අපේ කල්චරල් මේ එකත් එක්ක ලැජ්ජයි වගේ එකක් ඒ වගේ එකක් හැබැයි ඔයා වෙඩින් ෆොටෝග්‍රෆ කෙනෙක් ඔයා මනද සෙමිනිියුඩ් හරි නිියුඩ්හරි ෆොටෝග්‍රෆ කෙනෙකුත් නෙමේ නමුත් මේක ගත්තම එක්තරවිතමක සෙමිනිියුඩ් ක්ෂණ එකක් තියන්නේ මේ ඇතුලේ නිකං අවුට අපියරන්ස එක අපිට පේන සෙමිනිියුඩ් ක්ෂණ එකක් එතකොට ෆොටෝග්‍රෆ කෙනෙක් විදිහට කොහොම දෙක එක දැනුනේ මේ මම සෙමිනිියුට් ෆොටෝග්‍රෆි කරලා තියෙනවා ම මේ කවදකත් පබ්ලික් කරලන එක ඒවමං කරලා තියෙන්නේ කමාශල් පර්පස් එක වෘතිය මට්ට මේ කළේ වෘති ආරක්ෂා කලේ කලයින්ට ඒවම බාරදිල එතිනින් ඉවර කරලා තියෙනවා හැබැයි මේ ප්‍රෝග්‍රෑම් එකේදී මංගිතු ඒගොල ෆන් එකක් ගන්න කියන එක ඒකොළන් පෙන්නවා මෙච්චර එක රෙන දෙකයි එදා මයිනස්ට මට හොඳර මතකයි මට අමාරුයි මට ජැකට් එකක් දාගෙනන්නත් හරි අමාරුයි ඒක ඇතුළේ මං දකින්න කිසිම කෙනෙක් කර කියනේ ඒගොලන් එකන අනවශ්‍ය විදිට කෙනෙක් දෙයක් බැලූ අනවශ්‍ය දේවල් මෙයා වුණ ඒකුළන් එක ඇතර ලොකු ෆන් එකක් ගත්ත ඒකුළන් මන් දැක්ක දෙයක්තම ඒකුළන් කම්ෆටබල් හරිතෙන්ද ඒකන ඒකල කාලිකින් හම්බෙන චාන්ස එකක් ඒ චාන්සක උපරම කිසිම කෙනෙ කිසිම දෙයක් වෙද මට එකද හම්මුණ බ්‍රසිලියන් ටොප් මොඩල්වත් හම්බුණ දයි වැඩේදී ඉති ඒතමයි ගොඩම්මගේ ෆොටෝස්ොලින් කොන්ඩ කල් ගල් කෙනෙ ඇතම බ්‍රසිලින්න ටොප් මොඩල් මං ළඟද අපිකලම් ප්‍රජෙක්්ට එකක් කරන ඇතකදී ඉතින් හැම කෙනෙක්ම කිසිම කෙනෙක ශෙක්ෂුවල් එක්ට්‍රක්ෂන් එකින් එදිහ බැලුවෙන ඒක ඇතුළෙ තිබෙන වෙනම දෙයක් සහ ඉන්ඩිපෙන්ඩන් එකක් කෙන එක මත එක ඇතුළේ අරංගිය ඒකෙන එක සමහරය අරංගයා අපිට ඇඳුම් තිබුණොත් මෙහෙම ඇඳු නැතුවොත් මෙහෙමයි මතේ අරංගයා සමහරය තමුගේ ශෙක්ෂුවල්ට එක ඇතුළේ අරන් යනවා ඒ අපි නොදනුවත් ඒ ඇතුළේ පොඩිපොඩි කැම්පියන්ස් ගොඩක් යනවා තියෙනවා ඒ කැම්පියන්ස් ගොඩක් ඇතුළේ මං දැක්ක දෙයක්ත්තම ඒගුණ හරිම කම්ෆටබ හරිම කජමං අපි ඔක්කොමල් එක පාට වර්ටලු ස්ටේෂන් එක ඇවල අනි ශේෂන ජොයින් වෙන්න ඕන එක ලොකු ටනල් එකක් ඇතුළ යන්න ඕනේ එක පබ්ලික් එකත් එක් යන්න කොත් මේක තිබන ටනල් එක ඇතුළ යන්න තිබන අපි ඔක්කොටම මේ ඒගොලන් ඩේවෙලා නිකාරන මං ගත්තර මෙහම බැරිය සරන්ගෙන ෆොටෝස් ටික කිසි ගාන නැතිවෙන කෙන ඔෆිස් යනවා වගේ යනවා කට්ටිය ඒකම තම ඒ වෙන්ට දැන් අපි වීඩිය එකතුල කතා කරන්න ඒකම තම එකන ඉවෙන්ට එක අරමුණම ඒගොල්ලෝ සාමාන්‍ය ටියවබ්‍රයිඩ් එක යන මනුස්සෙක් විදිහටම හැසිරෙන එක තමයි ඒගොල්ලන්ගේ අරමුණම ඕ ඇබැයි ඇතර මම ගැන ඔයා ඩිරෙක්ටව දන්න හින්දා ඊළඟ සැරේදී ඕඩියන්සගේ රියක්ෂන් එක තව ෆොටෝසල්ට සහ කැප්ච කරන්න තව ෆොටෝග්‍රෆ කෙනෙක් වෙනම දැම්මත් කමක් නෑ කියලා අපිට ඒක බෑන් කරලා තිබුණ මල්ල ඒ අපිට එක ප්‍රෝග්‍රම් එක තුළ එක ඇතර යෝජන මත් ඇහවා ඒකැන සාමාන්‍යෙන් ඕඩියන්සේ ගත්තොත් 90ක් සපෝටව් ඒ සමර කොල්ල ගැලව සමහර කෙල්ල ගැලව එහයි එහෙමත් ජොයින් වෙච්ච කට්ටියක මගති ජොයින්ට වෙච්ච කට්ටිය ඇැබයි සාමාන්‍යෙන් අපි කීමකෝ මිඩල්ලේජ් කට්ටියකට විරුද්ධ වුණා ඒකැන 50-60 අතරේ 60 එහට 70 කට්ටිය ආයිත් කැමතිගලන් ජොයින්න කොල්ලො කෙල්ලෝ කියලා පොඩි ඒගලන් පොඩි ආතල්ල එකක් දුන්න අපිට එක තහනම් කල තිබුණ ගැන ඔඩියන්සේ ගන්න මොකද මේ රටේ තියෙනමල්ලි ෆොටෝග්‍රෆියෝල පබ්ලික් ප්‍රොපටියන ප්‍රයිවට් ප්‍රොපටි කියල අපට ෆොටෝස් ගන්න පුළුව අපිට සෙලිබ්‍රේටි කෙනෙක් හරි අපිකම කුයින් ෆැමිලි එක රෝයල් ෆැමිලි අපට ෆොටෝගන්න අයිතියක් තියෙනවා ඒවා යන්න ඔක්කොම පබ්ලික් ප්‍රොපටියට හැබැයි මට ඔයාගෙන් අවසරයක් නැතුද ඔයා ගන්න පුළුව සෙලිබ්‍රේටි කෙනෙක් ඔය ඔරඩි සෙලිබ්‍රේටි කෙනෙක් වා ගන්න පුළුවන් සාමාන්‍යෙන් හස්මිකව මට තහනම් ගන්න ෆොටෝ එක අහන්නඇතු පබ්ලික් කරන්න තහන ඒක යා වැටෙන ප්‍රයිබර් ප්‍රොපටිය එකක් හැටියට එකදමකද අපිට තහනන් එහෙම අරගෙන ගුලන් කිසිම සෝෂල් මීඩියකට දාන්න ඒකට පුළුවන් අපිට කෙලිම අප ලයි් එක නැති කළ දාන විතර අපි සූ කළ දාන්න ඉතින් ඒකහින්ද ඒකුලන් ඒජන්සිගේ අපි කොමට එකකුලන් දෙනවන ඉන්ස්ට්‍රක්ෂන්සන මේ විදිර වැඩ කරන්න ඕනේ මේ ඇංගල් සෙන්න්න ඕනේ අරකටිය ගන්න 2.8 ටෝලින් අපි ගන්න ඕනේ බ්ල වෙලා යන්න ඕනේ මිනිසුන් වැදුනොත් කියන එක අපිට තහනම් කරා එක් කරන්න ඕ ඒකුල හැමතිස්සෙම ආරක්ෂා කර අනිත් පැසෙන්ජර්ස්ලට ඩිස්ටර්ප් නොවන විදියට වැඩ කරන කරමයා කර ඒක හරිම වැදගත්තේක ඒ රටවල් එක දිහා බලන විදිහනේ ඒක හරි මේ නමුත් ඒක දරුවකින් දී කියලත් බලපෑමත් තිබුණා එමකුලන් තෝරාගත ටයිම් එකත් පොඩි දරුව නැහැ කියෙන් ටයිම් එක තම ටරෙන් එක තෝරගත සැටඩේ දවසක් ස්කූල් සීසන් එකක් එතකොට අපි මේ තෝරගත 2:30 කියලකොට මට මතකට 2:30 හරි 2 o'clock හරි අපේ එන්න කියලා දෙන පටන් ගන්නව 3:30 වුණා. ඒගොල්ලන් ඔරිජිනලි පටන් ගන්න තිබුණ ලෙස්ටර් ස්ක්වයර් කියන ස්ටේෂන් එකෙන් සඩන්ලි ඒක චේන්ජ් කළා. ඒගොල්ලන් පිකඩිලි සර්කස් වලට අපි ඇවිදගෙන ගියා.
ඇයි චේන්ජ් කරේ? ඒක මොකක් හරි කියන්නේ ප්‍රොටෙස්ට් කරයි හරි මොකක් හරි against වෙයි කියන එක එකක් අවොයිඩ් කරගන්න. එවොයිඩ් කරගන්න ඒගොල්ලෝ මෙයා කරා. මොකද අපි එළියට එන්න තිබිච්ච ටියුබ් ස්ටේෂන් එකෙන් නෙමෙයි අපි එළියට ආවේ. එහෙම දේවල් තිබුණා. ඒක ඇතුලේ හරිම කියන්නේ මං හිතන්නේ සෑම් මාධ්‍යක්ම දැනුවත් කරලා කරේ. හැබැයි ඒගොල්ලන් ඒ අතින්ම ඩේව්ල මාර්ගයට ආරක්ෂා වෙලා හිටියා. ඩේව් එක වැඩ කරන්න හරි පහසුයි. මන් දන්නේ එයා මේ මනුස්සයාගේ ඇඟේ තියෙන්නෙම විවිධාකාර අදහස්ම තමයි තියෙන්නේ. එයා එක එක ප්‍රෝග්‍රෑම්ස් කරනවා. ඔය විදිහ පොෆෝමන්ස් ආටිස්ලා ඇත්තටම මේ එකන ඒගොල්ලන්ට අර අපි කලින් කතා කරප තම හස්ම අපි මේක කතා කර ඔගොල්ල හගෙනට ගෙන අපිට පේනදේ වෙන විදිහකට දකින්න ඒගොල් හරි දක්ෂයි ඒගොල්ලෝ තැන් නිවඩ් කියන එක පවා අපි දකින නිවඩ් කියන එක නෙමේ ඒගොල දකින්න ඒගොල්ල ආටිස් කෙනෙක් විදිහට එක වෙන විදිහකට දකිනවා නෝ පන්ස් බ්‍රයිඩ් විතරක් නෙමේ යුකේවල තියෙනවා ෆ්‍රිංච් ෆෙස්ටිවල් එක හැම අවුරුද්ධකම අගෝස්තු මාසේ මේ ප්‍රොසීනියම් හෙමනත්තම මේ තියටයකින් එලියට බැහලා එලියේ කරන පොෆෝමන්සස් නාට්‍ය මියසිකල් ඉවෙන්ස් වෙස්ටන්ඩ තියෙන වැඩීම නෙමේ මම කියන්නේ මේ එල්ල එකන අර තියට එකේ ෆ්‍රේම් එක බ්‍රේක් කරලා නන් ප්‍රොසීනියම් පොෆෝමන්සස් එතකොට හැම තනම ඩ්‍රාමස් පෙන්න්නනවා මේ ඉවෙන්ට එක ඩ්‍රාම එකක් නෙවෙයි හැබැයි මේක සෝෂල් එන්ටර්ටේනිං ඉවෙන්ට එකක් හැබැයි ඒකෙත් කරන්නේ තියට එක නැත්තං මනාද ආට් එක අපි හිතන්නේ ආට් එක තියෙන්නේ කෝ කලාගාරක තියට එකක් ඇතුළේ ෆිල්ම්හෝල එතනින් එලියේ පබ්ලික් මේ පබ්ලික් ෝඩියන්ස එක ඉන්න නැතම් මිනිස්සු පබ්ලික් ගැද වෙන තැනකට අරගෙන එනවා එගොල්ලන්ගේ ආටිස්ටික් එක්ස්ප්‍රේෂන් එක ගෙනල් එක එතන ඕපන් කරන ඉතින් ඒ වගේ වැඩ ලෝකෙ පුරාම තියෙනවා ඇතරම එක හරිම ඉන්ට්‍රස්ටිං මේ වැඩක් දැන් අපි වීඩියෝ ඇතුළෙත් ඒ වගේ දෙකතුනක් කියනවා මේ බලන්න කියලා මිනිස්සුන්ට අත්තර විශේෂම නිවියෝක් කල කරපු ෆ්‍රීස්සන වැඩේ එක තමයි මහිතන්නේ ඔය මේ ඉම්පරෝව්‍රවයාලගේ ෆේමස් ඒක ටේක් මෝඩ්න් සුලත් කරයගල ඒක තම ඉතින් ඒක මේ කොමරි එක්ස්පිරියන්ස් එක ගත්තු කෙනෙක් විදිහට ඔයාට මේ හම්බ වෙච්ච එක ගැන හරිම සතුටුයි විශේෂම ලංකාවෙක් කෙනෙක් එතන ඔෆිසිල් ෆොටෝග්‍රෆ කෙනෙක් විදිහට ගිහිල්ලා ඒ වැඩේට වාට ඉන්වයිට් කරප එකත් අපේ අය ඒවගේ තැන්වල වැඩ කරන එක ගැන අපිට අරිම සතුටුයි ආඩම්බරයි මං එනවා ජන්නයි මට දැනගන්න ඕනි පොඩ්ඩක් අපේ ෝඩියන්ස එකට ඔයාව ඉන්ටරියස් කරන්න ඕනි කියල මං හිතනවා කොහොමද අපි ඔයාව ඉන්ටරියස් කරන්නේ කවුද සෑන්් ඩයිස් කියන්නේ ෆොටෝග්‍රෆ කෙනෙක් කියලකිවොත් ඇද්ද සාමාන්‍ය මනුස්සෙක් හරිම සරල මනුස්සෙක් මහිතන මංහිතන මන්තයි මේරට වැඩීම පයින් ඇවිදින මනුස්සය දවස 12,000 ස්ටප් පයින් ඇවිදින ලේසි වැඩන ඒමං පයින් ඇවිදින ඇත්තරමතු මන් ලොකේෂන් සොයන්නේ මං එක ලස්සන් ලොකේෂන් සොයා ගන්න කොච්චරවා ගත දන්න ශ්‍රී ලංකන් කලයින් කෙනෙක් අවතර බික් බෙන්නේ ගවත ෆොටෝස් මම ඉතින් සරලවකුවොත් ෆොටෝග්‍රෆ කෙනෙක් අවුරුදු 15කට වැඩි ප්‍රමාණයක් වැඩ කරනවා සහ මගේ වයසේ ශ්‍රී ලංකන් ෆොටෝග්‍රෆර්ස්ලා දැන් හරි අඩුයි. ඒ කියන්නේ ගොඩක් අය ලංකාවේ ඇතුලේ ෆොටෝග්‍රැෆර් කෙනෙක් හැටියට වැඩ කරනවා. ශානය කොහොමද ස්ටාර්ට් එක? ඒ කියන්නේ ඔයා ලංකාවෙන් එන්නේ කොයි කාලෙද සහ ලංකාවේදී ඔයා ෆොටෝග්‍රැෆි කරාද මෙහි ආවට පස්සේද පටන් ගත්තේ? ලංකාවේදී මීඩියා පර්සනැලිටි මල්ලි මම වැඩ කරේ හිරු FM එකේ. මම සෑහෙන කාලයක් හිරු එකේ වැඩ කරා. ඊට ඉස්සෙල්ලා මම වැඩ කරේ සෙලාන් බැංක් එකේ. ඊට පස්සේ මං හිරු එකේ අපි රේනලා අපි සුදේව අරවින්දලා අපි තමයි ඔක්කොම මේ කියන්නේ හිරු එකේ පුරෝගාමී කට්ටිය හිටියේ. ඉතින් ඔය ඉන්න කාලේ වැරදි තීරණයක් ගන්නවා ජීවිතේදී. දේශපාලනේ පැත්තෙන් මීඩියා කරන්න යනවා. ඒක මට හරි ගියේ නෑ. අවුරුද්දයි කරන්න හම්බුනේ මට රටත් එපා වුණා. ඊට පස්සේ ඉතින් මම රටත් දාලා මම මෙහෙට ආවා. මට ඇත්තටම මෙහෙට එනකොට තුමින්දු ඔයා විශ්වාස කරන්න මං කිසිම පුද්ගලෙක් මේ රට ඇතුලේ අඳුරන්නේ නෑ. මං අඳුරන එකම එක ෆැමිලි එක අදටත් මගේ හොඳම යාළුවෝ ඒගොල්ලන්. හැබැයි ඒගොල්ලන් හැමතිස්සෙම කතා කරන්නේ නෙගටිව් පැත්ත. ඒගොල්ලන් කියනවා කොහොමද මේක කරගන්නේ? මේක කරගන්න බැරි වෙයි. මං පවුන් 100යි අරන් ආවේ මේ රටට. මං ඊටු ටික මගේ දරුවන්ට තියලා ආවා. ඒ පවුන් 100න් මං ඇවිල්ලා අද මං ඉන්න තැන ගැන මං සතුටුයි. මං සාමාන්‍ය මිනිස්සෙක් හැටියට හරිම නිහතමානීව සතුටු වෙනවා. මොකද
මම මුළු යුරෝපය පුරාම අඳුරන පිරිස වැඩි මම පුළුවන් තරම් හැම අවුරුද්දෙම වැඩිපුර රටක් ටච් කරන්න උත්සාහ කරන පුද්ගලෙක් මේ රටේ වැඩ කරේ නෑ මම මේ රටේ දහස් වටේ කියලා දැන් මම පියාඹන හින්දා මම වැඩිපුර පියාඹනවා දැන් ඉතින් මම මේකට එන්ටර් වෙන්න ලොකු කියන්නේ කිසිම පැත්තකින් මට තිබුණේ නෑ මම මීඩියා පර්සනැලිටි එකක් මට තිබුණේ මම කරේ කලාව ඒක ඇත්ත මගේ ඇඟේ අර කලාව තියෙනවා මම මේ රටට ඇවිල්ලා වැඩ කරේ ටෙස්කෝ එකේ ඉස්සෙල්ලාම ස්කොට් මොකද ඒකට කියන්නේ ස්ටොක් කන්ට්‍රෝලර් කෙනෙක් මලාට වැඩ කරන්න බෑ මට තේරෙන්නෙත් නෑ ඒක ඉතින් ඇඬෙනවා ඉතින් අර අපි ඇවිල්ලා අපි හොඳ ජොබ්ස් කරලා ඇවිල්ලා මෙහෙ මම 2000 වගේ මුල වගේ අපි ආවේ එතකොට මට ඇඬෙනවා මේ ජොබ් එක කරන්න බෑ කියලා හැබැයි මට අහම්බෙන් හම් වෙනවා සුදු ජෝඩුවක් මට මම වැඩ කරපු ටෙස්කෝ එකේ හම් වෙනවා සුදු ජෝඩුවක් එලියටුවේ යාගේ බෙකී යාගේ වයිෆ් කෙනම තාම කෙනෙක් මං හරිම ලකී තුමිනු මං ඇවිල්ලා දවස් 4ෙන් ජොබ් එකක් හොයාගත්ත මිනිස්සු තනියෙන් ඒ දවස් 4ක් ජොබ් කරලා මාස 3ක් විතර ටෙස්කෝ වැඩ කරනකොට ආයෙත් අර සුදු කපල් එක හම්බුණා. ඒතකොට මං උදේ 6ට ගිහලා ටෙස්කෝ එක වැඩ කරලා හැන්දෑව වෙන අර සුදු කපල් එකත් එක්ක පොඩි අමුතු තාලේ බිස්නස් එකක් කරලා එන්නේ. ඒ කියන්නේ පර්ෆියුම් බිස්නස් එකක්. ඒකේ ඒගොල්ලන් පර්ෆියුම් විකුණන අපිත් ඒ පර්ෆියුම් විකුණන එකට ඉතාලම ලොකු සහයෝගයක් දෙනවා. ඒතකොට මම මගෙත් එක්ක වැඩ කරා ලංකා ආශානේ වගේ මගේ යාළුවෝ සෙට් එකක් අපිට අද ශ්‍රී ලංකාව මං ගියාට පස්සේ හැමතැනම ලංකන් ශ්‍රී ලංකාවන්සලා දා ගන්නවා ඒකද අපේ හැටිනේ ඉතින් අදටත් හොඳ යාළුවෝ ඉතින් මම මෙහෙම පර්ෆියුම් ෂොප් එකේ මෙහෙම වැඩ කරනකොට ඒකේ ෆ්‍රන්ට් ඔෆ් එකේ තිබුණා මේ හරියටම ඉස්සරහ පැත්තේ තිබුණා ස්ටුඩියෝ එකක් ස්ටුඩියෝ එකේ කරේ ඉංග්‍රීසි හිස්ටරි එක ඒ ඉංග්‍රීසි හිස්ටරි එක තමයි ස්ටුඩියෝ එකේ කරේ ඉතින් ඒකේ වැඩ කරා අහමඩ් කියලා අයිති එක්කෙනාගේ බෑනා කෙනෙක් හොයනවා මේ ෆ්‍රන්ට් එකේ වැඩ කරන්න එතකොට මට කතා කළකෝ ඒ උඹ ඇවිල්ලා වැඩ කරපන් කියලා කොහොමද ආශාන් මල්ලිටයි මං ඉස්සලාම ආශාන් මල්ලි වැරි ජොබ් එකට මට මතන්නේ ආශාන් හරි ලංකාවේ දෙන්න ආශාන් ගියා දවස් දෙකයි බෑ අයියේ මේක හරියන්නේ නැහැ කොළ බෙදන්න අපිට තියෙන්නේ ස්ටුඩියෝ එක යන ටූරිස් ඒරියා එකක් නේ පිකඩිලි සර්කස් කියන්නේ ඊට පස්සේ ලංකා ගියා ලංකාත් දවස් දෙකයි සෑන්ඩයස් ගියාම තමයි මම ගියේ ඉස්සලාම කොළ බෙදන්න ඊට පස්සේ උදේවරුේ ස්ටුඩියෝ එකට ෆොටෝග්‍රැෆර්ස්ලා එනවා හරි අඩුයි ගර්ස්ලානි වැඩ කරන ෆොටෝග්‍රැෆි ගර්ස්ලා පොත ඇරබ්ස්ලා තමයි අපි ටච් කරේ ක්ලයන්ට්ස්ලා ඊට පස්සේ මම තමයි මෝර්නින් එකේ අර කොළ බෙදන්නේ ෆොටෝ ගහන්නේ දෙකම එතකොට ඒකේ ඕන පැට්‍රීෂියා හරිම හොඳයි කොස්ට්‍රිකන් ලේඩි කෙනෙක් එයා දැනගත්ත ඉතින් අර කෙනෙක්ගේ දක්ෂකම එයා මට ඉවත ෆොටෝග්‍රැෆි ඉගෙනනවා මට ෆොටෝග්‍රැෆි උගන්නලා ඔක්කොම කරලා මම හොඳ තැනකට ඇතර ඒක මගේ අධ්‍යාපනය මට ගොඩාක් වටිනවා අදටත් මං හිතනවා කෙනෙක් ෆොටෝ ගහද්දි මේ මනුස්සයා මේ වැරදි වැඩ ගොඩක් කරනවානේ මං ඉගෙනගත්ත ප්‍රමාණය නෙමෙයි එතන තියෙන්නේ කියලා එහෙම වැඩ කරලා මම අවුරුදු 7ක් විතර ඒ ස්ටුඩියෝ එකේ වැඩ කරා. ඒගොල්ලන් ඩුබායි ඒ ස්ටුඩියෝ එක අරන් යනකම්ම. ඒගොල්ලන් දැන් අදටත් ඩුබායි වල තියෙන ස්ටුඩියෝ 6ක් තියෙනවා ඩුබායි වල. ඉතින් මට අදටත් කතා කරනවා කැමති නම් වරේ. ජොයනා කස්තුරා කියලා ගම වර්ල්ඩ් එකේ ඉන්න බෙස්ට්ම පෝට්‍රේට් ෆොටෝග්‍රැෆර්. ස්මාර්ට්ම ලස්සන අය පින්තූර. අපිට ටච් කරන්නවත් බෑ යාගාවට. මගේ ආර්ට් එක වෙනස් ඒගොල්ලන්ගේ ආර්ට් එක වෙනස්. ඉතින් මං හිතන්නේ ඒ ආభాසෙත් එක්ක පැට්‍රීෂියා මට දුන්න අධ්‍යාපනය මාව දාලා ඇකඩමික් මාව කෙරෙව්වා. ඇකඩමික් කරලා මාව මේ තැනට අරන් ආපු එක ලැබෙන්න කියපු තැනින් තමයි මේ ජර්නි එක පටන් ගන්න. ඔව් නේ මං හිතනවා පර්ෆියුම් ෂොප් එකෙන් පටන් ගත්තා. මං අර නැත්නම් අදට ටෙස්කෝ එකේ. අදට ටෙස් ඊට පස්සේ කොළ බෙදෙන්න දැන් මම මේ ළම මෑතක පර්ෆියුම් එක එලියට කතා කළා තැන්ක් යූ කියලා කියනවා මම හිටපු ගාම. ඒ කියන්නේ මගේ ලයිෆ් එකම චේන්ජ්. ඒගොල්ලෝ මගේ Facebook එකේ ඉඳලා ඒගොල්ලෝ හරි සුදු වට්ටිය සතුටු වෙන්නේ 아무තු දුරින් ඉඳන් ඒගොල්ලෝ සතුටු වෙන මිනිස්සු ටික. ඒගොල්ලන් ආයෙත් කිසිම දෙයකින් අපිට ලං වෙන්න ඕනේ අපේ ෆේම් එකකටවත් අපේ දේවල් වලට එයාට ලං වෙන්න ඕනේ. එයාගේ මොකද දරුවෝ ඉපදුනාමත් මකට කියලා ෆොටෝ එකක් ගන්නවත් කතා කරේ නැහැ. ඒකත් ඒකට කරදරයක් කියලා දෙන අපිට කරන. ඒගොල්ලන් අදට සතුටුයි. සහ මං ඒක මාර ටර්නින් පොයින්ට් එකක් මේ ඒක ඇත්තටම මේ ටර්නින් පොයින්ට් එක මම දෙන්නෙට දීලා ඒ දෙන්න ප්‍රතික්ෂේප කරාට පස්සේ මං අතර ගත්තේ. මං දකින ෆොටෝග්‍රැෆර් ලංකාවේ ෆොටෝග්‍රැෆර් අති දක්ෂයි. ලංකාවේ ඉන්න තරුණ පරපුර පුදුම දක්ෂකමක් තියෙන එක. මං බොරු කියන්නේ නැතුමද මම අදටත් ලංකාවේ අදටත් බිහි වෙන තරුණ ෆොටෝග්‍රැෆර් කෙනෙක්ගේ ලස්සන පින්තූරයක් දැක්කොත් මං ටෙලිෆෝන් නම්බර් එක අරන් කෝල් කරනවා ඒගොල්ලන්ට. ඒගොල්ලන් මාර ඇප්‍රීෂিয়েට් ඒ වැඩවලට. අකිවන වයසක මිනිස්සු හෙම මේ හරි ඒගොල ජොයින් වුනා කියලා ඒගොල කොහොම දෙකන ඒගොල්ලොත් සම ගැන ලේඩිස තමයි සමහරු පෑන්ස් ගැලවේ දෙන්නෙක් විතර ගැලවා ෆැසෙන්ජස්ල දෙන්නෙක් විතර එක සභාගි වුණ හැබැයි හනිත් කට්ටි අනිතයි හරි මෝටිවේට් කර එක ජොල්ලි කරලා විහිල්ලු කරලා කෑ ගහලා ඔවු මිඩල්ලේජ් කට්ටියක් සාමාන්‍යෙන් ඒගුල එකට මේකට කැමති උන්න මිඩල් ඒජ් සමාරිත බංහිතන ගුලම් බිසි ඇති මයින්් එක
සහ ඒගොල්ලන් යන්නේ වෙන වෙන සහ අපි ඔළුවේ තියාගෙන ඉන්න දේත් එක්ක අපි එක පාට දකිනකොට ඒ වගේ එකක් අපි ඒක කොච්චර පිළිගන්න ලෑස්තිද කියලා ප්‍රශ්නයක් තියෙනවානේ. ඒ කියන්නේ දැන් අපි නිවුඩ් එහෙම එකක් මම මේ වෙලාවේ දැන් අපි ලෑස්තිලා හිටියේ නැත්තම් මනසින් ඒගොල්ලෝ ටිකක් ඒක හොඳ විදිහට බාර ගන්න නැති වෙන ප්‍රතික්ෂේප කරන වෙලාවල් තියෙනවා. වෙලාවල් තියෙනවානේ. දැන් එහෙම දැන් ඒක තමයි අපේ මනස සූදානම් වෙලා තියෙන විදිහත් එක්ක ඒක වෙන්නේ නේ. අපේක්ෂිත දෙයක් වෙනකොට අපි කවුරුත් සමහරලාට සමහරට තරුණ පරපුර මේ රටේ ට්‍රේන් එකේ ගමන් කරනකොට කිසිම අවසරයක් නැතුව කකුල් දෙක සීට් එක උඩ තියෙනවානේ. එතකොට ඒකට කැමති නැති පිරිසකුත් ඉන්නවා. ඒක නෑ හැබැයි ඇත්තටම මේ කල්චර් වයිස් සහ එන මං කියන්නේ ඒක ඇත්තටම නොවිය යුතු දෙයක් නේ. යුතු දේවල්. ඉතින් අර ඒවලටත් විරුද්ධ වෙන්න ඒවලට විරුද්ධ නොවන වැඩි හිටියොත් ඉන්නවා. මේ නෑ මට ඇත්තටම මං අරක මට කතාවක් මතක් වුණා. මේ මහස්මිත මේ අපිට නිකන් අපේ ඔඩියන්ස් එකත් එක්ක ෂෙයා කරන්න ටිකක් මේ ඒ කියන්නේ නිවුඩ් කියන එක දැක්කම අපිට එන මොකක්ද එන හැඟීම කියන එක. ඒ කියන්නේ එක පාට දැන් ඇත්තටම මේ මිනිස්සුන්ගේ දකින පබ්ලික් ඔඩියන්ස් එකට මොනවද හිතනවද ඇද්දයි? පිස්සු කියලා හිතන ඇද්දනේ. ඔව් සමහර අය හිතන පිස්සු කියලා. සමහර අය ඉන්සල්ට් කරපු වෙලාවල් තිබුණා ඒ ස්ට්‍රේන් බොක්ස් ඇතුලේ. සමහර අය මෙහෙම කට්ටිය පෑන්ට් එක මොකද ඒක තිබිච්ච රූල් එකක් තමයි පෑන්ට් එක ගලවගෙන ට්‍රේන් එකට නගින්න බෑ. ට්‍රේන් එකට නැගලා තමයි පෑන්ට් එක ගලවන්නේ. එතකොට ට්‍රේන් එකෙන් බැහැලා ගිය ප්‍රමාණිකුත් හිටියා. මේගොල්ලෝ පෑන් ගලවද. හැබැයි ඒකම ජොයින් වෙලා පෑන් ගලවපු කට්ටියකුත් හිටුවා. ඒක බලන විදිය මම දකින්නේ හැම දෙයක්ම අපි බලන විදිය තුමිද. අපි ඒක හොඳ විදියට බැලුවොත් ඒක හොඳ විදියට ගන්න පුළුවන්. මම දකින එක මෙන්ටල් රිලැක්ස් එකක් කියලා. මටත් chance එකක් දුන්නා නම් මම එහෙම ගලවලා ෆොටෝ ගන්න මමත් යයි කියලා හිතනවා. නෑ ඒක තමයි මම කියමින් හිටියේ. ඒ කියන්නේ දැන් අපි ඊතුවත් එහෙම දැන් අර ඔයා දැක්කත් දන්න මේ ලංකාවේ තරුණයෙක් අපි මීට කලිනුත් කිව්වා මේ ප්‍රෝග්‍රෑම් එකේ මේක. ඒ කියන්නේ මේ නුගේගොඩ ඉඳලා කඩුගන්නාවට මොටර් සයිකලේ ගිහිල්ලා ෆුල් නිවුඩ් ඇඳුම් නැතුව ගිහිල්ලා. දැන් ඒක ඒ තරුණයා එහෙම ගියයි කියන්න අපි දන්නේ නැහැ. ඒක මොකක් හරි හේතුවක් ඇති යාට එහෙම කරන්න. හැබැයි ඒක ගැන දන්නේ නැහැ පබ්ලික් ඔඩියන්ස්. එයා මහරෑ ගිහින් තියෙන්නේ. උදේ පාන්දරන මෙයා නුගේ ගොඩින් පිටත් වෙලා තින්න රෑ. ඕ එතොට එයා කඩු ගන්නාවට ගිහිල්ලා අත්තඩන් ගොඩ ගන්නවට තමයි මහ පාන්දර උදේ වෙලා තියෙන්. තොට එයා මිනිස්සුන්ට පේන්නම ගියා කියන එකත් එකක් අමාරුව හිතන්න. මොකක් හරි අපි මට ඇතරම කැනෙ අවශ්‍ය නෑ එයා ගියපු හේතුහන් හැබ මම කැමති මම බැලුවේ නෑ ඕඩියන්ස එක රියක්ෂන්ස් එක දැන් ෆේස්බුක් එක එහෙම ගියපුව බැලුවම පිස්සු සමහරු ඩ්‍රක්ස් පාවිච්චි කරලා වෙන්ඩ ඇති නැත්තං සමහර දාල් තිබුණ මේ බාරයක් කොප්ප කරන්න ගිල්ලත් දන්න. එතකොට මේ මොනාද තව කියන අර මේ කියන්නේ යරනිකං කොල්ල කතකන බාසන් ගැන කොටුවක් පැනල කියලා කොටුවක් පැනල මාට්ටු වෙලා කියලා. හරි එතකොට දැන් එක ඒක ඇත්තරම මේ ධාරියෝෆගේ ඩ්‍රාම එකක් තියෙනවා. මට මතකනෑ මේ වෙලාවේ ධාරියෝෆගේ ඩ්‍රාම එක නම මේ අපේ ලංකාවේ ප්‍රවීණ චිත්‍රපටි අධ්‍යක්ෂක සහ නාට්‍ය අධ්‍යක්ෂක ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කර හොරු සමග හෙළුවෙන් කියලා ඩ්‍රාම එකක්. ඒ ඩ්‍රාම එකේ තියෙන්නේ හස්මිත මේ මොකක්ද මේ ඇමති කෙනෙක් රෑ යනවා මේ එයාගේ පෙම්වතිය හොයාගෙන ගිහිල්ලා පෙම්වතියගේ හස්බන් ගෙදරට එනකොට හරි මොකක් හරි කාමරට එනකොට මිනිහ ජනලෙන් පයිනවා ඇඳුන් නැතුව මේ පල්ලෙහාට ෆ්ලෝ එකට කුණු බාල්දිය තමයි එලියට පැනල හැන්ගෙන්න්න කුණු බාල්දිය. එතකොට කුණු බාල්දිය තමයි වහගන්න පුළුවන් වෙලා තියෙන මෙට ඇමතිකෙන දැන් උදේ වෙනකොට මිනිස්සු යන්න පටන් ගන්න පාරේ. හරි එතට ඒක හරි ලස්සන ඩ්‍රාම එකක් හරිම හරිම මේ ඉතාම හොඳ ප්‍රඩක්ෂණය මට මතකන ඒ කරක්ටරෙක් කරේ මට සෞමිලියනගේ වෙන්න ඕනි මට හරිට මතකන කොමහරි හොර සමග හෙළුවෙන් ඉතින් දැන් ඒ වගේ එහෙමත් හිතුවා මිනිස්සු කොටුවක් පැනලත් දන්න කියල. ඉති දැන් ඇතරම මේ මොකක්ද මේ කියන්න ගිය මේ පොඩි කතාවක් මතක් වුණා මේ ඔය ඔය රියක්ෂන් එක ගැනකොම නිකං අපි නිකං සමහර මේ සකතා සමහර කතා ඒව නිකං මෙහින
ගැම්බුරු අදහස් තියෙන කතා නෙවේ නමුත් මම මේ කියන කතාව ශාන්නය යන්නයටම කතාව කියන්න හොදේ ඒගැන්නේ මේ මොනාද මේ අපි කෙනර මළගෙවලල් කියන කතා කියලා ඒ මළගල්ල කියන කතා වගේ එක ගමක හිටියලු මේ මොනාද මේ ආච්චි කෙනෙකු සිය කෙනෙකුයි ආචිරැසියට ඉන්ද්‍ර තියෙන පොඩි දුවෙක් ඒ දුව මේ මනාදයා මේ එකන යාගේ එයාගැවිල්ල මේ මිනිබිරි ආචිකිසියගේ මිනිබිරි යාගේ අම්මයි තාත්තයි එක්කෝ මිය ගිහිල්ල හොමක් හරි මෙයා ආච්චි සියත මෙයා හදා වඩා ගත තින් ලොකු උනාට පස්සේ වැඩිවියට පත්වනට පස විවාහ කරලා දෙනවලු දෙයා විවාහ කරල දීල තියෙනවා මේ තරුණයකුට දීලා මේ එයාව කොළඹ දැන් එයා පදිංචි වෙලා දැන් පදිංචි කරාට ආච්චිට හිතට හරිනෑ ආචට හැමතිස්සම මේ කෙල්ලෝ බලන්න යන්න ඕනේ මේ අනේ හමසිසිම සීයට වද දෙනවලු අනේ මට කෙල්ල බලන්න යන්න ඕනි මට හරි පාලුයි මේ කෙල්ල නැතුව කියා වද දෙනවලුඉතින් සිය අනේ මේ කරදර කරන්නතුව හිට පං යෝධයේ ඔය මනුස්සයට මේ නිදහසේ ඉඳදීපන් කියල තමයි සිය කියන්න හරියන්න සීයකින් කි සපෝට්ටයන් නැතිව නම ආච්චිම එක දවසක් කැවුන් ටිකක් හදාගෙන මල්ලක බැඳගෙන දැන් ආච්චි යන්ඩ ලෑස්ති වෙලා කොළඹ දුව බලන්න ඉතින් සිය ආහා එනම් ගිහින් එනවකු කියල ඉතින් සිය බස් එකට ඇරලවල අච්චි ගිහිල්ලා ගිහිල්ල දැන් ගමරි බස් එකෙන් බැල ගෙදරට යනකොට හවස් වෙලා ඉතින් 3-4 වගේ වෙලා මේ දොරට තට්ටු කරාලු තට්ටු කරාම ටක්ගල දොර ඇරියලු කෙල්ල දුවගෙන එල දුව දොර ඇරියම ආච්චිට ඇස් සදාගන්න බැරිවුණාලු දැකපු දේට ඇගේ නූල් පොටක්වත් නැතු ඉන්නවලු දොර ඇරගෙන ආච්චි මේ මොනා වෙලාද ළමයෝ මොකක්ද මේ විකාර මේ මහ දවල් ඇඳු මක්කත ගන්නවා කියලා දැන් ආච්චි ආච්චි කෑගන හරි හරි ආච්චි කෑගහන්ඩ මේ නැතුරට කියලා ආච්චිව ඇතුලට අරගෙන දොරවා හරි හරි කෑගහන් එපා ආච්චි මේ කලබලෙන් කලබලවෙන්න තු හොමද මොකක්ද හොම ඉන්නත් මේ හරි දාගන්න කලාර අර දාඩිය පිහදාන්ද දාගෙන තුවාය අපනේ ආච්චික දැන් ඒකත් පැත්ත කර දැම්ම කෙල්ල ආච්චි අහන්ඩකෝ මම ඇඳුමක් ඇඳලා ඉන්නේ කොහෙද ඇඳුමක් ඇඳ ආචිර හිතාගන්න බැල මේ අර ආචිත මතක් වෙලා එක පාට්ට මරාර මේ මොකක්ද මේ රජ්ජුරු හෙල්ුවෙන් කියලා මේ අර පොඩි කොල්ලෙක් කිව්ව කියන්න අර අපි අහලා තියෙන පරණ කතාවක්තිද එහෙම නොපෙන එකක් නෑන මේ ආචි හොඳ ඇස්පේ නොම ඇඳුම නෑන දැන් මොකක්ද ආචි අහන්ඩකෝ මේකට කියන්නේ ලව් ෆ්‍රොක් එක කියලා ලව් ෆ්‍රොක් එක කියලා මේකට කියන්නේ මේ මම ඇඳගෙන ලව් ෆ්‍රොක් එක මගේ හස්බන් හරි කැමති ම මේ ඇඳන් ඉන්නවට ති හවසට යනකොට ම මේ ඇඳගෙන තම ඉන්න ඉතින් මහලුකු දෙයන්න මේ ආච්චි මම ලස්සන නැද්ද මේ ඇඳුමට කියල දැන් ඇහුවලු ආච්චිත් බැලුවලු හැඩයි තමයි ඉතින් ලස්සනයි තමයි ආරය වැඩක් නෑ එක වැඩක් නෑ දැන් ඇඳුමක් ඇඳගන්න ඇඳුමත්දාගෙන කල කොමට දැන් කෙල්ලට තේරුණ දැන් ආචින්නකොට ලව් ොක ඇඳගෙන ල වැඩ නෑනේ දෙයා කෙල්ල ඇඳුමත්දාගත්ත දැන් කොහමහරි මේ හස්බනුත්තාව අවසතින් කාල බිල ඒ දවස සාමාන්තර ගත වුණ පව්වද ආච්චි කියා ගමේ ගියා ගමේ ගියාව දැක් සීය ඉතින් කුඹරට ගිහිල්ලා සීය කුඹරට ගිල්ල සීයටික පරක් වෙලා තමයි එන්න අවස්සලාට කමති දයිට පරක් කුඹරට හවසලානේ සීය ගෙදර එනකොට ආච්චි නොලු ලව්පොක් එක ඇඳලා සීයට දැක්ක ගම අර බර ටියව් බ්‍රයිඩ් එක කියපු මිනිස්සු දැක්කාගෙන මොන මොකක් කලාද මේ පිස්සුද යෝදී මේ හොඳට හිටිය නේද දැන් මේ කොළඹ ගිහිල්ල ඇල්ල පිස්සු හතුනද මොකද මේ වෙලා තියෙන්නේ මොකක්ද හොමින් නෑ අහනවකෝ පොඩ්ඩක් වාහන්ඩ දෙයක් නෙවේ මේ ගමේ මිනිස්සුත් ඉන්න මොන යකෙක් වෙහිලද මන්දන්න එක දැන් සිය බයිනොලු බැනගෙන බැනගෙන හරි මේ අහනවකෝ මේමයි මේ මම මේ ගවුමක් ඇඳලා ඉන්නේ ඔයද කොහෙද ගවුමක් ඇඳලන්න මට පේන ගවුමක් මොකක්ද ගවුම මේකට කියන්නේ ලව් ෆ්‍රොක් එක කියලා අපේ මිනිබිරීතම මට මේක කියල දුන්නේ හැඩ නැද්ද මම මේ ඇඳුම ඇන්දම සිය බලයින්දරකිවලු ඕක අයන් කරලා ඇන්දනන්නේ යෝදිය හැඩ ඉගැන අපිට පේන විදිහ තමයි එකන ඇත්තරම අපේ එක පැත්තකින් ඇඳුම තියෙන්නේ අපේ ඔලුවේ නේද
අපි බලන කෝනෙනේ ඉරත්තර අපි බලන විද්දිහ හැමතිස්සම අපි හොඳට බැලුවොත් ඒක ලස්සන්ට පේනවා කැතර බැලුවොත් කැතර පේන සහ ඒක මේ ලොකේෂන් එක විදිහටත් වෙනස් වෙනවා දැන් අපිට අපි මේ ටියවබ්‍රයිඩ් එක අන්ඩ පෑන්සලින් යන එක ගැන හිතන්නත් හැ අපි බීච්චයකට කිහිල්ලඉන්නේ මේ අන්ඩ පැන්සලින් තමයි නත්තන් සුමින් පූලෙකට කියලඉන්න අප අන්ඩ පැන්සලින්තම එතර ලොකේෂන් එක තමයි අපේ ඇඳුම තීරණය කරන්න. එතුර ඇත්තටම ඇඳුම කියන එක තීරණය කරන්නේ ලොකේෂන් එක ඉට පස්සේ අපේ වයස වෙන්න පුළුවන් සයිඩ එක වෙන්න පුළුවන් එතකොට ඒවා හැම දෙයක්ම කන්ස්ට්‍රක්් කරපු හදපු දේවල්නේ එකන ඒවා සමාජයක් විසින්ම කන්ස්ට්‍රක්් කරගත්තු දේවල් ඉති අතීතයේ මිනිස්සු ඇඳුම හොයාගන්න කලින් කොහොම මන්දකිනෙකලින් ෆ්‍රීඩම් එක කියලා ඒක තමයි දැන් මම කිව්බේ කියමින් හිටිය ඇඳුම කියන එක අපි ඔල්ලුවෙන් හදාගන්න එකක් ඒකන්නේ ඒක ටියවබ්‍රයිඩ් නෝපෑන් ටියවබ්‍රයිඩ් එක ඇතුළේ ඒ ආටිස්ලා බ්‍රේක් කරන්නේ අන්නේ ඔල්ලුවෙන් හදාගෙන තිබිච්ච ඉමේජ් එක ඔවු ඒකන්නේ ඒගොල්ලො අපි හදාගෙනන ශෝෂල් නෝම්ස් වලට ඇටැක් කරනවා ඒවා බිඳිනවා ඒවා වෙනස් එකන ඒවා වෙනස් කරහම මිනිස්සුන්ගේ ඔළුවත් එක පාට්ට මිනිස්සුන්ට හිතන්න දෙයක් තමන්ට නොපෙනෙන දෙයක් හිතන්න පෙළඹෙනවා හිතන්න උත්සාහ කරනවා ඉතිං ඒක ඇත්තටම මේ එක තම ඒ නෝපෑන් සිවබ්‍රයිඩ් ඇතුළේ අපි කතා කරා වගේම ඒක දේශපාලික නැහැකිව්වත් ඒ ඇතුළ දේශපාලික මැදිහත්වීමක් තියෙනවා ඒකට ඕනි වෙනවා එගොලන්ට ඕනි වෙනවා බ්‍රේක් කරන්න සාමාන්‍ය සිිස්ටම් එක නිකම්ම ගලාගෙන සිිස්ටම් එක ආච්චිට සීයට වනත් බ්‍රේක්කුණේ ඒක ඒගොල්ල දැකින්න පුරදුලා හිටියන ගොල කැමතිලා තිබුන්න නමුත් හැබැයි ඒක බ්‍රේක් කරාට පස්සේ ආච්චි දැක්ක ඒකත් ලස්සනක් තියෙනවා නේද කියලා එකන අපිට ආකර්ශනයක් තියෙනවා නේද කියලා ඉතිං විශේෂෙන්ම ෆැෂන් ෆොටෝග්‍රෆ කෙනෙක් විදිහට ඔයා දකිනවා හියමන් බොඩිය එකේ තියෙන ලස්සනනේ මේ ඇත්තර මන්දකි නොව ඇඳුම තමයි ප්‍රමුඛ වෙන්න ඇඳුම් ඇතුව හරි ඇඳුම් නැතුව හරි ඒ කරණය ඇතුළ තින විනය මන් දකින්නේ ඇබැයි මන්දක නෝපෑන් ටියව් බ්‍රයිඩ් එක තුමින්දු විනය කියන එක හොඳටම තිබුණා කිසිම පුද්ගලයෙක් අනවශ්‍ය විදිහට හැසුරුන්නේ තෙමකො තරුණ ඉතාම තරුණ ගෑල්ලම හිටිය අවුරුදු 19 20 ගෑල්ලම හිටිය ඒ වගේම අවුරුදු 60 70 කට්ටියත් මේකට පාටිසිපේට් කරා මේගොල්ලන්ගේ ඇතුළේ තිබෙන විනය සහ මේ ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙලා අපි ඔක්කොමල්ලා ගියා ඩ්‍රින්ක් එකකට ඒ කියන්නේ ඩ්‍රින්ක් එක ගන්න තැනට ගියාත් ඒ පබ් එකේ ඒගොල්ලන් බුක් කරලා තිබුණේ ඒ පබ් එකට ගිහිල්ලා ඒගොල්ලන් හිටියත් එහෙමම තමයි ඉතින් ඉඳන් ෆොටෝ ගන්න එක අපිට නැති කරලා තිබුණ හේතුව ඒගොල්ලන් කිව්වා ඒක ඒගොල්ලන් ප්‍රයිවට් රිලැක්ස් වෙන්න ඒගොල්ලන් ඉඳගෙන නම්මන එක ඉරියව්වලින් ඉන්නේ එතකොට ඒකලන්ට ඩිස්ටර්බ් වෙයි කියලා අපි ගත්තේ නෑ හැබැයි ඒක ඇතුලේ වුණත් ඒකට ඒ ෆ්‍රීඩම් එක තිබුණා ඒ පබ් එක මේ ඉවෙන්ට් එක වෙනුවෙන් ඕපන් කරලා තිබුණේ නෑ තුමින්දු ඒක අපි ඒ කියන්නේ ඩේවුලා එක ඉන්ෆෝම් කරලා තිබුණා පබ් එකට අපි මෙහෙම එනවා කියන එක සහ නෝමල් ඒගොල්ලන්ගේ වෝකින් ක්ලයන්ට්ස්ලා ඔල්රෙඩි හිටියා ඒක ඇතුලේ ඒගොල්ලොත් මේ මිනිස්සුත් එක්ක ජොයින්ට් වුණා පොබුදු ඒක තුමින්දු ඒක මාර දෙයක් කියන එක ඒගොල්ලන් ජොයින්ට් වෙච්ච එක කයින්ටලා විහිලු කරලා එක මිනිස්සුන්ට ඇත්තටම මේක ෆන් එකක් මම දකින්නේ මේක ඇතුලේ පොලිටිකල් ඇජෙන්ඩා එකක් තියෙනවා සොසයිටි ඇජෙන්ඩා එකක් තියෙනවා එක ඇජෙන්ඩාස් තිබුණා එක සෙක්ෂුවල් ඇජෙන්ඩාස් තිබුණා එක අපි කියමු එක කමියුනිටිස් තියෙන්නේ අපි LGBT ලා හිටියා අර ඒ වගේ කමියුනිටිස් හිටියා හැබැයි ඒ ඔක්කොම ඇතුලේ ඇජෙන්ඩා එක ඇතුලේ ඒගොල්ලෝ මාරකට ඒක වින්දා අපේ සංස්කෘතිය තුල ඒක නැහැ අපේ සංස්කෘතිය තුළ ටික උරෙස්ස ගෑල්ලමෙක් පෙවුණත් ඒ සංස්කෘතියට හානි ඒක විශේෂෙන්ම යුරෝපිය සංස්කෘතිය ඇතුළේ නිදහස කියන එක මානව නිදහස කියන එකට ලොකු ඉඩක් තියෙනවා ඉතින් යන්ජනේෂන් එක බෑ නිදහසේ දැන් ඉන්නවා නිදහස තියෙනවා සහ ඒ නිදහසට ගරු කරන්නත් පුරුදු වෙලා තියෙන ඒක හරි වටින දෙයක් ඔතුමුදුවා කියන්නේ කෙනෙක්ට මාරකට ගරු කරනවා ඒ ගරු කිරීම මං හිතන්නේ ලොකු ඒ ප්‍රෝග්‍රෑම් එක මම නෝපෑන් ටියව් බ්‍රයිඩ් එක ඇතුලේ දැක්කේ ගරු කිරීමම තමයි තිබුණේ. මොකද අපි ඔක්කොමල්ලා එතනට එන්න කියලා ටයිම් එකක් තිබුණා. ඔක්කොමල්ලා පැයකට ඉස්සෙල්ලා ඇවිල්ලා හිටියා. එක්කෙනෙක්වත් තව කෙනෙක් කොහෙන්ද ආපු රට කියලා හොයන්න ගියේ නැහැ. සාමාන්‍යයෙන් මම මීඩියා පර්සනැලිටි එකක් ඉඳන් මම දෙන්නේ තුන් දෙනෙක් කතා කරනකොට මම රටවල් ගැන අහගත්තා.
පකිස්ථානය හිටිය බංගල්දේශ් පිරිමිලම දෙන්න තුන් දෙනෙක් හිටිය ඉන්දියන්ලා හිටිය එකන්නේ ඒක ඇතුළි බන්ධයක ලොකු විනයක් කිසිම ප්‍රශ්න නැතු විරච්ච ප්‍රෝග්‍රම එක right thank you අයි අපි ගොඩක් කලා කතා කර අපි හිතුවට වඩා හිතුවට වඩා ගොඩක් කලා කතා කර ඉතිං කොමාරි සතුටුයි අද ඔයත් එක කතා කරන්න ලැබිච්ච එක විශේෂයෙන්ම මේ ඉවෙන්ට් එක මේ ඉවෙන්ට් එක කව කරපු ෆොටෝග්‍රැෆර් විදිහට සහ අපේ බය දෙකපද වුණා මට කැමරා පිටිපස්ස ඉන්න පුළුවන් ඉස්සරයින්න බෑ තමයි කැමරා ඉස්සරහට ගත්තේ නේද සන්තෝසයි ඉතින් කොහොමහරි අපිට අද පොඩ්කාස්ට් එකේ අවසාන භාගයට අපි ආවා ගොඩක් දේවල් කතා කරා සෑනයටත් හින්වයිට කරේ ටියව් බ්‍රයිට් එක ගැන කතා කරන්න ඉතින් ටියව් බ්‍රයිට් එක ගැන කතා කරන අතරෙම ෆොටෝග්‍රැෆි ගැනත් කතා කරන්න පුළුවන් වුණා එනිසා අපිට අපේ වැඩේ ඇතුළේ දෙකක් දේවල් කීපයක් සිද්ධ වුණා කියලා මං හිතනවා ඉතින් එහෙමනම් අපි අදට සමුගන්නයි මේ ලෑස්තිය පොඩ්කාස්ට් එක ඉවර කරන්නයි මේ ලෑස්තිය ලබන සතියේ වීඩියෝ එක එනවා බලන්න ලබන සති වීඩියෝ එක ඇගේ කතාව එක නළුවෙකුට ආදරය කරපු තරුණියකගේ කාන්තාවකගේ කිමු කාන්තාවගේ කතාවක් ඉතින් ඒ කතාව තමයි අපි ලබන සති වීඩියෝ එක විදිහට කියන්නේ ඒක ආදරය ගැන ප්‍රේමය ගැන තව කියවීමක් තියෙන වැඩක් වේ කියලා මං විශ්වාස කරනවා සහ මං ඉල්ලා සිටිනවා මං කලින් කිව්වා වගේම වෙන භාෂා කතා කරන හිතවතුන් ඉන්නවා නම් ඒගොල්ලන්ගේ ලැන්ග්වේජ් එක සබ්ටයිටල් වලින් චූස් කරලා ඉංග්ලිෂ් වලින් බලන්න පුළුවන් ඒගොල්ලන්ට බලන්න දෙන්න අපේ වීඩියෝස් වල තියෙන අඩුපාඩු ගැන කියන්න අපි කැමති ඒවා නිවැරදි කරගන්න ඉතින් එහෙමනම් අපි අදට සමුගනිමු නැවත වරක් thank you ශානයි thank you මල්ලි අපිට හස්මිත thank you හස්මිත එහෙමනම් ඔව් අපි අයිත් වාලම්පුරි මතක් කරමු ඔව් අපි එන්ඩක අයිත් වාලම්පුරි මතක් කරනවා මැයි 10 හවස 2:30 සහ 6:30ට වාලම්පුරි පෙන්නනවා ලන්ඩන් වල චෙසම් එල්ජිවතියට එකේදී ඒ වගේම මැන්චෙස්ටර් ෂෝ එක 11 වෙනිදා හවස 5:30ට තියෙනවා ඉතින් මැන්චෙස්ටර් වලට ළඟ මැන්චෙස්ටර් යන්න ලන්ඩන් ළඟ චෙසම් මෙන්න මතක් කරන්න එපා වැඩි ගොඩාක් ආසන නැහැ සීට්ස් සීමිත ප්‍රමාණයක් තියෙන ඉතින් ඔගොල්ලන්ගේ ටිකට් එක දැම්ම වෙන් කරගන්න iBookCreations Facebook page එකට ගිහිල්ලා ලින්ක් එක ගන්න පුළුවන් ඒ ලින්ක් එකෙන් ටිකට් එක බුක් කරන්න පුළුවන් ඔන්ලයින් ටිකට් එකක් විදිහට බුක් කරන්න පුළුවන් දැම්ම ටිකට්ස් බුක් කරගන්න කියලා මතක් කරනවා නැත්නම් ඉවර වුණාට පස්සේ දුක් වෙන්න වෙයි ඉතින් එහෙමනම් අයි අපි හම්බෙමු නැවත හස්මිත thank you මල්ලි thank you see you bye